මේ කොලේ පස්සේ අනේ දෙන්න. ආයි. අර පුදුරනවද? ඊපස්සේ මට ඔක්කොම ඇටට තමයි තියෙන්නේ. ඒක කවුද? ඒ පස්සේ ආයේ ඔක්කොම ඇටට තමයි තියෙන්නේ. දැන් අදත් උදේ පේනවද නෑ? යනවා. ආ. කොහොමද? බඩේ. හරි එච්චරයි. හරි බට විතරයි. එයා එන මොකද කොහොමද? ඈ? පතන් දෙනවා මෙතන. සාදු 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 නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජිපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස
හොඳයි වාසනාවන්ත පින්වත්නි ඕගොල්ලන්ට සමහර විට මේක පොඩ්ඩක් පුරුදු නැති දෙයක් වෙන්නත් පුළුවන් මොකද මෙච්චර කාලයකට මේ ජීවිතේ ජීවත් වෙලා ඉන්න මේ අවුරුදු ගානකට ඕගොල්ලන් බණ අහලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ නමක් නැත්තම් බොහෝ විට වෙලා තියෙන්නේ ඇහෙනව නේද බොහෝ විට වෙලා තියෙන්නේ එහෙම නැත්නම් වැඩි බහුතරයේම ස්වාමීන් වහන්සේ නමක් එක්ක ගෙදරකට වඩම්මලා නැත්නම් ඔයාලා පන්සලට ගිහිල්ලා බණකයකට ගිහිල්ලා. එහෙම නැත්නම් බොහොම කලාතුරකින් මෙහෙණින් වහන්සේ නමකුත් බණ කියනවා මේ බණ දේශනා කරනවා මේ අහලා ඇති. නමුත් දැන් ඇත්තටම මෙහෙම ගිහි කෙනෙක් ඇවිල්ලා බණ කියන එක ඉතින් බණ මේ වගේ බණක් ශ්‍රවණය කළා නැති කට්ටියට මේක පොඩි අලුත් අත්දැකීමක් වෙන්නත් පුළුවන්. ඒකෙන්ද මම ඉස්සෙල්ලම පොඩි හැඳින්වීමක් කරන්නම්. ඒකත් බණට අදාළයි ඇත්තටම. මෙතන බොහෝමයක් ඉන්නේ අපේ මේ කුමාර මහත්තයයි ක්‍රිෂාන්ති නෝනයි ඇරුණාම මෙතන ගොඩක් අය ඉන්නේ අලුත්ම මේ මං දේශනා කරන්න යන ධර්මයට බොහොම අලුත් ආධුනික කට්ටියක්. මේ ධර්මය අලුත් ධර්මයක් නෙමෙයි. මේක තමයි පරම පවිත්‍ර සිරිසත් ධර්මය. අපේ බුදු පියාණන් වහන්සේ බුදු පියාණන් වහන්සේ ධර්මය හොයාගත්තේ තමන්ගේම ස්වම්භූ ඥාණයෙන්. ගුරුවරයෙක් නැතුව කියන එක අපි දන්නවනේ. මම මුල ටික කියන්නේ අපි දන්න දේවල්ම තමයි. අපි එදා ඉඳන් දැනගෙන තියෙන දේවල් ටිකම තමයි මම කියන්නේ. ඒකෙන්ම අරගෙන තමයි මම ධර්මයේ දේශනා කරන්න යන්නේ. අපි දන්නවා බුදු පියාණන් වහන්සේ ධර්මය හොයාගත්තේ කිසිම ගුරුවරයෙකුගේ අනුදැනුමක් නැතුව කියලා. අපි ඊට කලින් දන්නවා බුදු පියාණන් වහන්සේ රජමාලිගාවෙන් නික්ම වෙලා බුදු වෙන්න කියලා අර අපි අහලා තියෙනවනේ ඒකනේ. සතර පෙර නිමිති දැකලා ඊට පස්සේ බුදු වෙන්න කියලා ආපු ගමනේ ඊට පස්සේ ගොඩක් කට්ටියව හම්බුණා. අර කවුද? ආලාර කාලාම, උද්දකාරාම පුත්ත ඒගොල්ලෝ ගාව ගිහිල්ලා භාවනා වැඩසටහන් වලට සහභාගී වෙලා ඒවා හරියන්නේ නැහැ කියලා උන්වහන්සේටම මේ බෝධිසත්ව කාලයේ තේරිච්ච නිසා උන්වහන්සේ මොකද්ද කළේ? තමන් විසින්ම ධර්මයේ සොයාගන්න ආවා. ඊට පස්සේනේ අර දුෂ්කර ක්‍රියා කළා. අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා ඒ වෙසක් පොය දවසේ ඇසතු බෝරුක මුලදී ලෞතර බුද්ධත්වයට පත් වුණේ. එතකොට මේ ලෞතර බුද්ධත්වයට පත් වුණේ උන්වහන්සේ විසින්ම කිසිදු ගුරුවරයෙකුගේ ගුරු උපදේශයක් නැතුව ස්වංභූ ඥාණයෙන් ඒක ධර්මතාවය ලෞතර බුදුබවට පත් වෙන කෙනෙකුට ලැබෙන ධර්මතාවයෙන් ලැබෙන දෙයක්. උන්වහන්සේ හොයාගත්තේ වෙන මොකුත් නෙමෙයි මේ ස්වභාව ධර්මයේ මේ විශ්වයේ මේ පවතින ධර්මතාවය මොකද්ද කියලා. මිනිස්සේ මේ මෙරි ඉපදී අපි පිළිගන්න අපි බුද්ධ ආගමේ හැටියට අපි පිළිගන්නවානේ අපිට කලිනුත් ජීවිතයක් තිබුණා. අපි මේකෙන් පස්සෙත් මැරිලා කොහරි ජීවත් වෙනවා කියලා. අපි උපදිනවා කියලා අපි දන්නවානේ. එතකොට මේ සංසාර අපි ඒකට කියනවා සංසාර ගමන කියලා. එතකොට මේ මෙරි උපදින සංසාර ගමන නවතා ගන්නේ කොහොමද කියන එක. අන්න ඒක තමයි බුදු පියාණන් වහන්සේ තමන්ගේ ස්වම්භූ ඥාණයෙන් ඒ ධර්මතාවය සොයාගත්තේ. ඔන්න ඔය හොයාගත්ත ධර්මතාවයට තමයි ඔයගොල්ලෝ මේක අහලා ඇති දන්නේ නැති වුණාට ඔන්න ඔය හොයාගත්ත ධර්මතාවය තමයි හේතුඵල ධම කියන්නේ. හේතුඵල ධම දන්නේ නැතුණාට ඔය නම අහලා තියනවා නේද? හේතුඵල ධම කියන එක. ඔන්න ඔය හේතුඵල ධම තමයි උන්වහන්සේ හොයාගත්තේ. ඒකට උන්වහන්සේ ලෞතර බුදුබවට පත් වෙන්න කලින් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ගුරුවරු කීප දෙනෙක් ගාවට ගියා. අර ආලාර කාලාම, උද්දකාරාම පුත්ත ඒ වගේ අය ගාව ගිහිල්ලා භාවනා ක්‍රමානුගමනය කරලා ඒගොල්ලොත් ඔය ආලාර කාලාම, උද්දකාරාම පුත්ත කියන්නේ භාවනාවේ ඉහළටම ගිය කට්ටිය. ඒ වගේම තමයි පස්වග මහණු. මේ ඒගොල්ලෝ ගාවත් හිටියනේ බුදු පියාණන් වහන්සේ. එතකොට ඒගොල්ලෝ අෂ්ට අභිඥාලාභී. අෂ්ට අභිඥාලාභී කියන්නේ භාවනා කරලා ගන්න පුළුවන් ඉහළම තත්වයට ගිය අය. භාවනා කරලා ඒගොල්ලන්ට මොකද්ද ගන්න පුළුවන් ඉහළම තත්වේ? ඒකට කියනවා චේතෝ විමුක්තිය කියලා. ඒ වචන මම මේ කියන වචන කිසි දෙයක් ඕගොල්ලෝ ඔළුවට ගන්න අවශ්‍යත් නැහැ. ඒකේ තේරුම දැනගන්න අවශ්‍යත් නැහැ. නමුත් මම මේ කියනවානේ මම දේශනා කරනවානේ යමක් කතාවක් වගේ දෙයක් කියනවානේ. අන්න ඒකේ හරය විතරක් ගත්තාම ඇති. චේතෝ විමුක්තිය කියන්නේ ඒ භාවනා කරලා ඒගොල්ලෝ තමන්ගේ හිතේ උපදින රාගය සහ ద్వේෂය යටපත් කරගෙන එතකොට ඒගොල්ලොන්ට මේ පිටින් එන සංඥාවලට ඇලීමක් ඇති වෙන්නෙත් නැහැ ගැටීමක් ඇති වෙන්නෙත් නැහැ. මේ දෙකම බොහොම
යටපත් කරගෙන. අදටත් ඕන තරම් භාවනා මධ්‍යස්ථාන තියෙනවානේ. මම හිතන්නේ මේ ළඟත් එකක් තියෙනවා නේද? මේ තලගලක මේ ළඟනේ තියෙන්නේ. අර එතන කරන්නේත් මොකද්ද? ඒ තමන්ට ඇතිවෙන ඇලීම හෝ බාහිරයෙන් ඇතිවෙන දෙයක් නිසා තමන්ගේ හිතට ඇතිවෙන ඇලීම හෝ බාහිරයේ දෙයක් නිසා තමන්ගේ හිතට ඇතිවෙන ගැටීම යටපත් කරනවා. එතකොට ඒගොල්ලන්ට තරහ ඇති වෙන්නේ නැහැ, ආසාව ඇති වෙන්නේ නැහැ. ඒ ටික යටපත් කරගෙන මරණින් පස්සේ කොහෙද යන්නේ? බ්‍රහ්ම ලෝකේ. අද හැබැයි බ්‍රහ්ම ලෝකේ ගියාට ඒකත් නිවන නෙමෙයි. බ්‍රහ්ම ලෝකේ කියන්නේ ඉපදෙන තැන. ඒ ඉපදෙන තැන එතනත් ඉපදෙනවා. එතනත් ඉපදිලා ඒ බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්ම ගති ටික දැන් අපි භාවනා කළා යම්කිසි ඵලයක් අරගන්නවානේ. අර මේ ධානයක් ලැබෙනවා කියලා ගන්න ඔය භාවනා මධ්‍යස්ථාන වල ඒ ධානය තියනකම් ඒගොල්ලන්ට බ්‍රහ්ම ලෝකයේ ඉන්න පුළුවන්. නමුත් ධානය ඉවර වෙච්ච ගමන් බ්‍රහ්ම ලෝකයෙන් චුත වෙලා වෙන කොහේ හරි උපදින්න සිද්ධ වෙනවා. මම මේකට පොඩි කතාවක් කියන්නම්. මේ ඕගොල්ලෝ අහලා ඇති සිදුවත් කුමාරයා මම මේක මීට කලින් ධර්ම දේශනාවලත් කියලාම තියෙනවා. සිදුවත් කුමාරයා ඉපදුනහම පිය රජතුමා සුද්ධෝදන රජතුමා අහලා තියෙනව නේද? සුද්ධෝදන රජතුමාගේ ගුරුවරයා අසිත තවුසව ගෙනාවා කියලා කුමාරයාව බලන්න. එතකොට අසිත තවුස ආපු වෙලාවේ මම මේ කියන්නේ ඔක්කොම ඔයගොල්ලෝ දන්න දේවල්. මම මුකුත් වෙන නොදන්න දෙයක් කිව්වේ නැහැ. අසිත තවුස ආපු වෙලාවේ සිදුවත් කුමාරයාව බලලා අසිත තවුස ඉස්සෙල්ලම hina වුණාලු. අසිත තවුස කියන්නේ අර මං කියපු විදිහට භාවනා කළා යන්න පුළුවන් භාවනාවෙන් ගන්න පුළුවන් ඉහළම තත්ත්වය. භාවනාවෙන් කරන්නේ සිත දියුණු කරගන්න එක. ඒකට යන්න පුළුවන් ඉහළම තත්ත්වයට ඒ කියන්නේ අෂ්ට අභිඥාලාභී ඒ අසිත තවුසත් එහෙම එක්කෙනෙක්. අසිත තවුස. ඒකට අසිත තවුසට ඔක්කොම පේනවා. මේ අෂ්ට අභිඥාලාභී ඔය දැන අදටත් ඉන්නවා. ඔයගොල්ලෝ බලන්න ඔය මේ ඒක වැරදි විදිහට කරන කට්ටියක් ඉන්නවා. නමුත් හරි විදිහට කරන කට්ටිය සමහරුන්ට යමක් පේන්නේ මේ දැන්. ඔයගොල්ලෝ දැක්කම යමක් කියන්න පුළුවන්. අන්න ඒගොල්ලොත් අතීත ජීවිතවල බොහෝ විට භාවනා කරලා ඒ පුරුද්ද තියෙනකොට ඒ පුරුද්ද පොඩ්ඩක් දැනටත් ඉතුරු වෙලා තියෙනවා. ඒ ශේෂ වෙලා තියෙන ටිකෙන් ඒගොල්ලන්ට එහෙම කරන්නත් පුළුවන්. නමුත් ඒක වැරදි විදිහට පාවිච්චි කරන කට්ටියක් ඉන්නවා. ඒකින්ද මම ඒක ගැන වැඩි කතා කරන්න කැමති නැහැ. දැන් අපි කතා කළේ අසිත තවුස. අසිත තවුස සිදුවත් කුමාරයාව දැක්කහම ඉස්සෙල්ලම සිනහවක් පහල කළාලු. ඊට පස්සේ ඇඬුවලු. එතකොට සුද්ධෝදන රජතුමා ඇහුවලු ඇයි ගුරුතුමනි ඇඬුවේ සිනහ මේ සිනහ පහල කළේ ඇඬුවේ ඇයි කියලා. සිනහ පහල කළේ මොකද? අර තියෙන හිත දියුණු කරලා තියෙන දැනුමෙන් අසිත තවුසා දැක්කා මේ සිදුහත් කුමාරයා කවදා හරි ලෞතුරා බුදු බවට පත් වෙනවා කියලා. එතකොට ඇඬුවේ ඇයි කියලා කිව්වලු ඒ ලෞතුරා බුදු බවට පත් වෙන වෙලාව වෙනකොට මම මේ ජීවිතේ කියන්නේ ඒ වෙලාවේ යා මිනිස්සෙක් විදිහටනේ හිටියේ. ඒ මනුස්ස ජීවිතය අතහැරලා බ්‍රහ්ම ලෝකේ උප්පත්තියක් ලැබලා කියලා. එතකොට මේ බ්‍රහ්ම ලෝකෙට දැන් අපි අහලා තියෙනවා බුදු පියාණන් වහන්සේ දේශනා කරනකොට දේව් මිනිස් අර දිව්‍ය ලෝකවලට ඇහුණා කියලා අපි අහලා තියෙනවානේ. ඒ වගේම දැන් අපි ධර්ම දේශනාවක් කරන්න කලිනුත් අර ගාථාවක් කියන්නේ සමන්තා චක්කවාලේසු කියලා. ඒ අපි දෙවියන්ට ආරාධනා කරනවා. සෑම දෙවියෙක්ටම එන්න බෑ. නමුත් සමහර දිව්‍ය තල තියෙනවා මනුස්සාවේශයක් අරගෙන. ඒ කියන්නේ මනුස්ස කන් දෙකක් අරගෙන ඇවිල්ලා මේ දැන් ධර්මයේ දේශනා කරන ධර්මයේ කිව්වහම මම අර කලින් කිව්වා වගේ බුදු පියාණන් වහන්සේ විසින් සොයාගත් ධර්මය. මම වෙනස පැහැදිලි කරලා දෙන්නම්. අනිත් කියන දේවලුයි මේකේ අතර තියෙන මොකක්ද කියලා මම වෙනසට එන්න තමයි මේ කතාව කිව්වේ. එතකොට අසිත තවුසා දැක්කා එයා මේ මනුස්ස ජීවිතයෙන් චුත වෙලා බ්‍රහ්ම ලෝකයේ උප්පත්තියක් ලැබලා තියෙනවා කියලා. ඒ බ්‍රහ්ම තලයට බුදුබණ ඇහෙන්නේ නැහැ. බ්‍රහ්මෙක් වුණත් වැඩක් නැහැ. බුදුබණ ඇහෙන්නේ නැහැ. මොකද එයා භාවනා කරලා ධානය ලැබලා අර අෂ්ට අභිඥාලාභී ඉහළටම ගිහිල්ලා තියෙන්නේ. ඒ ඵලයේ විපාකයේ ගෙවිලා ඉවර වෙනකන් එයාට බුදුපණයක් අහන්න බෑ. බුද්ධ කල්ප 8කට. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේලාගේ බුදු පියාණන් වහන්සේලාට නමක් පහළ වෙනකන් නෙමෙයි මේ බුද්ධ කල්ප 8ක් කියන්නේ. බුදු පියාණන් වහන්සේලාගේ ධර්මය පවතිනකන් ඒ වගේ කල්ප 8ක් යනකම් ඒගොල්ලන්ට බුදුබණක් අහගන්න බෑ. එතකොට අර බ්‍රහ්ම ලෝකයේ ආයුෂ ඉවරුණාට පස්සේ නැවත කොහේ උපදීද කියන්න දන්නේ නැහැ.
ඉතින් එතකොට මේ බුදු පියාණන් එතකොට අසිත තවුසා එහෙම කළේ බුදු පියාණන් වහන්සේ ලෝතුරා බුදු බවට පත් වෙනවා කියන එක අනිවාර්යෙන් දන්නවා. එතකොට අසිත තවුසා දැනගත්තා ලෝතුරා බුදු කෙනෙක් තමයි හොයාගන්නේ මේ පවතින ධර්මතාවය. මිනිස්සේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් බද්ධ වෙලා යන ගමන යන්නේ කොහොමද? ඒක නවත්තගන්නේ කොහොමද කියන එක. එතකොට දැන් මම අපි පටන් ගත්තේ ඕගොල්ලෝ ඕන තරම් බණ අහලා තියෙනවා. ස්වාමීන් වහන්සේලාගෙන් අහලා තියෙනවා. පහුගිය දවස් ටිකේ වැඩිපුර බණ අහන්න ඇති. මොකද කඩන පින්කම් තිබ්බා. කඩන ආනිසංස බණ කියලා ගොඩක් දේවල් කියවුණා. ඒ හැම දෙයකින්ම ඕගොල්ලොන් බලන්න කොයි වෙලාවක හරි ඕගොල්ලොන් ප්‍රශ්නයක් ඕගොල්ලොන් ඇතුලෙන් හරි ඒ ධර්මයේ කියන කෙනෙක් දේශනා කරන කෙනෙක්ගෙන් ස්වාමීන් වහන්සේ නමකින් හරි අහලා තියෙනවද නැත්නම් ඕගොල්ලොන්ට දැනিলা තියෙනවද කියලා මේ සංසාර ගමන නවත්තන්නේ කොහොමද කියලා. අපි මෙච්චර කල් මෙතුවක් මේ බුද්ධාගමේ කියලා අපිට බුද්ධාගමේ කියන මේක ආවා. මොකද අපේ අම්මා තාත්තා බුද්ධාගමේ නිසා අපේ උපන්නට ආව බුද්ධාගම කියලා අපි එතන ඉඳන් මේ බුද්ධාගමේ කියලා වැරදි දෘෂ්ටියක හිටියා. ඒක අපේ වැරද්ද නෙමෙයි. ඒ වෙලාවේ මේ සිරි සද්ධර්මය පණ ගැහිලා තිබුණේ නැහැ. එතකොට අපි හිතාගෙන හිටියේ අපේ අම්මලා තාත්තලා කළා වගේ ඒගොල්ලොන්ගේ අම්මලා තාත්තලා කළා වගේ පරම්පරාවෙන් ආවහම මේ අපි හොඳ වැඩ කරලා ඒ කියන්නේ දානමාන දීලා පින්කම් කරලා කටන උත්සව පවත්වලා බණ කියලා බණ අහලා ඒ හැමදේම බණ කියන්නේ නැහැ ස්වාමීන් වහන්සේලා විතරයිනේ බණ කියන්නේ. එතකොට බණ අහලා ඒ වගේ දේවල් හොඳ වැඩ කළොත් තමයි කවදා හරි අපිට නිවන් දකින්න පුළුවන් කියලා. දැන් ඕන තරම් දැකලා තියෙනවානේ කෙනෙක් මිය ගියාම මොකද දාන්නේ මේ නිවනින්ම සැනසේවා මේ නිවන් දකිත්වා එහෙමනේ දාන්නේ. එතකොට අපිට තිබුණ අදහසක් මේ නිවන කියන්නේ මරණයෙන් පස්සේ ලබාගත හැකි දෙයක් කියලා. මරණයෙන් පස්සේ කොහෙට හරි ගිහිල්ලා ලබාගත හැකි දෙයක් කියන එක තමයි නිවන කියලා සාමාන්‍යයෙන් අපි ඉස්සර හිතාගෙන හිටියේ. ඒකට හේතුව මේ පරම පවිත්‍ර සිරිසත් ධර්මයේ. එහෙමත් නැත්නම් හේතුඵල ධම කියන එක මේ අපිට දැනගන්න ක්‍රමයක් විදියක් තිබුණේ නැහැ. එතකොට ලෞතර බුදු පියාණන් වහන්සේ ස්වංභූ ඥාණයෙන් හොයාගත්ත ඒ ධර්මයේ හේතුඵල ධම බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑමත් සමගම ටික කාලෙකින් පස්සේ ඒ බුදු පියාණන් වහන්සේ ඉන්නකොට අරහත් ඵලයට පත්වෙච්ච කට්ටිය හිටියා කියලා අපි දන්නවනේ. ඒගොල්ලොන්ගෙන් ප්‍රමුඛත්වයෙන් අර පළවෙනි දැන් අජාසත් රජතුමාගේ ප්‍රධානත්වයෙන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් පළවෙනි ධර්ම සංගායනාව පැවැත්වුවේ. එතකොට බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඒ වගේ ධර්ම සංගායනා පවත්වලා ඒ අරහතුන් වහන්සේලා ජීවමානව ඉන්නකම් ඒ ධර්මය අරහතුන් වහන්සේලාගෙන් පැවතගෙන ආවා. නමුත් උන්වහන්සේලාත් පිරිනිවන් පාපු දවසක් ආවනේ. ඊට පස්සේ ටිකෙන් ටික මේ ඒ බුදු පියාණන් මම මේ හැමතිස්සෙම කියන්නේ ඒකයි. මේක දෙකක්. බුදු පියාණන් වහන්සේ හොයාගත්ත ධර්මය සහ අපි දැන් දන්න බුද්ධාගම කියන්නේ දෙකක්. එතකොට මේ මොකද බුදු දහමනේ අරක. දහම කියන්නේ බුදු දහම කියන්නේ මේ අපි මිනිස්සෙක් විදියට මේ මොහොතේ දරන ස්වභාවය. දහම කියන්නේ දරන ස්වභාවය. ඒත් මේ බුදු දහම කියන්නේ එකක්, බුද්ධාගම කියන්නේ තව එකක්. එතකොට අරහතුන් වහන්සේලාගෙන් පැවතගෙන බුදු පියාණන් වහන්සේට පස්සේ අරහතුන් වහන්සේලාගෙන් පැවතගෙන ආපු බුදු දහම කෙමෙන් පරිහානියට පත් වුණා. ඒ ගෙනියන්න කවුරක්වත් නැත්තම්. පාරම් දැන් අපේ සාමාන්‍ය ජීවිතේ වුණත් පරම්පරාවක් ගෙනියන්න කෙනෙක් නැත්තම් පරම්පරාව මොකද වෙන්නේ? ඒක අභාවයටපත් වෙනවනේ. ඔය සමහර දේවල් වල කියන්නේ පුතෙක් ඕනෙමයි කියලා මොකටද පරම්පරාව ගෙනියන්න. ඒතකොට පරම්පරාව ගෙනියන්න කෙනේ ඒ දේම තමයි මේ බුදුදහමටත් උනේ. ඊට පස්සේ සෑහෙන කාලයකට පස්සේ ඔයාලා දන්නවනේ මිහිඳු මහ රහතන් වහන්සේ පහළ වුණා. හොඳට මතක තියාගන්න මං කියන්නේ අරහතන් වහන්සේ කියලා. නමුත් බුද්ධාගමේ අපිට උගන්වලා තියෙන්නේ රහතන් වහන්සේ කියලා. රහත් කියලා නමක් මම මේ බාහිර දෙයක් කියන්නේ රහත් කියලා වචනයක් නැහැ. අද හෝ ඒකට වෙලාවක් ආවොත් අද හෝ වෙන දවසක රහත් අරහත් කියන එක මම වෙනම කියලා දෙන්නම්. අරහතුන් වහන්සේ මිහිඳු මහ අරහතුන් වහන්සේගේ පහළවීම සිද්ධ වුණා. මිහිඳු මහ රහතන් වහන්සේගෙන් ඊට පස්සේ මිහිඳු මහ රහතන් වහන්සේ මොකද කළේ? මේ බුදු පියාණන් අපේ ගෞතම සමන අපේ බුදු පියාණන් වහන්සේගේ නම ගෞතම නෙමෙයි ගෞතම සමන.
ගොතම සමන මම දැන් කියන්නම් මේවා මම කොහොමද දන්නේ කියලාත් මම එනවා එතනට. එතකොට ගොතම සමන බුදු පියාණන් වහන්සේ විසින් ස්වම්භූ ඥාණයෙන් දැනගත් ධර්මය මිහිඳු මහ රහතන් වහන්සේ විසින් නැවත පණ පිහිටෙව්වා. ඒ නැවත පණ පිහිටවල තමයි අර චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් ඉස්සලම දේශනා කරපු සූත්‍රය චුල්ලහත්ති පදෝපම සූත්‍රය දේශනා කළේ නැවත පණ පිහිටවල. ඔන්න ඊට පස්සේ බුදුදහම ආයි නැවත මතුවෙන්න පටන් ගත්තා. එහෙම කොහොමද උනේ? ලෞතර මිහිඳු මහ රහතන් වහන්සේ කියන්නේ ලෞතර බුදු කෙනෙක් නෙමෙයි. ඒකට හේතුව අපි අහලා තියෙනවානේ ඕන තරම් ලෞතර බුදු පියාණන් වහන්සේලා ගැන නේද? දීපංකර අපේ බුදු පියාණන් වහන්සේ නියත විවරණ ගත්තේ කාගෙන්ද? දීපංකර බුදු පියාණන් වහන්සේ. ඒ වගේ තව මේ අපේ බුදු මේ මහා භද්‍ර කල්පේත් බුදුවරු මේ 4 නමක් පහළ වෙලා තියෙනවා. තවත් එක්කෙනෙක් පහළ වෙනවා කියලා කියනවා. එතකොට ඒ මීට කලින් පහළ වෙච්ච බුදු පියාණන් වහන්සේලා අපේ බුදු පියාණන් වහන්සේලායි පහළවන්නා වූ බුදු පියාණන් වහන්සේලා වර්ග කීපයකට මේ අයිති වෙනවා. එකක් තමයි සද්ධානුසාරී බුදු පියාණන් වහන්සේලා, අනිත් එක වීර්‍යානුසාරී. ඒගොල්ලොන්ගේ තියෙන ගති අනුව ඒගොල්ලොන් ධර්මතාවය හොයාගන්න විදිහ, ඒගොල්ලොන්ට හේතු හැදිලා තියෙන විදිහ අනුව තමයි ඒ බුදු පියාණන් වහන්සේලා කීප නමක් ඉන්නේ. අනිත් වැදගත් මේක අපේ බුදු පියාණන් වහන්සේ කියන්නේ ගොතම සමන බුදු පියාණන් වහන්සේ පඤ්ඤානුසාරී බුදු පියාණන් වහන්සේ නම. ඔය පඤ්ඤානුසාරී බුදු පියාණන් වහන්සේ නමකගේ විශේෂ වැදගත්කමක් තියෙනවා. අපි කවුරුත් දන්නවා අපේ බුදු පියාණන් වහන්සේ ආයු වැළඳුවේ අවුරුදු 80ක් කියලා. ඒ වගේම අපි අහලා තියෙනවා නේද ඊට කලින් හිටපු කාශ්‍යප බුදු පියාණන් වහන්සේ අවුරුදු 80000ක්ද කොහෙද ආයු වැළඳුවයි කියලා. ලොකු කාලයක් ආයු වැළඳුවයි කියලා. එතකොට පඤ්ඤානුසාරී බුදු පියාණන් වහන්සේ කෙනෙක් එච්චර ලොකුවට ආයු වළඳන්නේ නැහැ. ඒකට හේතුව උන්වහන්සේගේ දැන් පඤ්ඤානුසාරී බුදු පියාණන් වහන්සේ නමක් සොයාගන්න ධර්මතාවය උන්වහන්සේගේ ශක්තියේ පිහිට මත උන්වහන්සේ පිරිනිවන් පෑවත් නැවත අර අරිහතුන් වහන්සේ නමකට පනපවන්න පුළුවන්. අරිහතුන් වහන්සේ නමකට පනපවන්න පුළුවන් කොහොමද? බුදු පියාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ ධර්මය අහලා දැනගෙන ඵල හතර අහලා තියෙනවා නේද? ඔයගොල්ලෝ සෝතාපන්න ඵලය, සකදාගාමී ඵලය, අනාගාමී ඵලය, අරිහත් ඵලය කියලා. එතකොට අවම සෝතාපන්න ඵලයට බුදු පියාණන් වහන්සේ ජීවමානව ඉන්නකොට උන්වහන්සේගේ අභිමුඛෝ කියන්නේ ඔයගොල්ලෝ බණ අහනවා වගේ බුදු පියාණන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා බණ අහලා සෝතාපන්න ඵලයටපත් වෙලා එතෙන්දී අදිෂ්ඨානයක් කරනවා මේ බුදුදහම උන්වහන්සේ සොයාගත්ත දහම වැළලී ගිය වෙලාවක මම මේක ආයි නැවත පණ පිහිටවනවා කියලා. මේ හෙළබිමේ ඉපදිලා මේ මිහිඳු මහ රහතන් වහන්සේත් මේ හෙළබිමේනේ ධර්මයේ පණ පිහිටෙව්වේ. ඒකට ඒ වගේම පණ පිහිටවනවා කියලා. අන්න ඒ වගේ අරියතුන් වහන්සේ නමක් ලංකාවේ දැනුත් බිහි වෙලා තියෙනවා. මීට අවුරුදු 16කට 17කට විතර පස්සේ කලින් උන්වහන්සේත් අපේ මේ තිබුණ අර දෙමළ LGT යුද්ධය ඉවර වෙනකොටම වගේ මේ ධර්මයට පණ පිහිටෙව්වා. ඒ ධර්මය තමයි මේ උන්වහන්සේ ඒ අරියතුන් වහන්සේගෙන් ධර්මය අසා දැනගෙන ඒ අරියතුන් වහන්සේගෙන් ධර්මය අසා දැනගෙන තමන් තුලින් ඒ ධර්මය දැකලා ඒ මාර්ගඵල ලබාගෙන කල්යාණ මිත්‍රාණන් වහන්සේලා විදිහට අනිත් කට්ටියටත් මේ ධර්මයේ සිරිසත් සිරි කියන්නේ බුදු පියාණන් වහන්සේට සිරිසත් ධර්මයේ බුදු පියාණන් වහන්සේ විසින් හොයාගත්ත සද්ධර්මය කියන්නේ හේතුඵල ධම අනිත් අයටත් දේශනා කළා ඒගොල්ලන්ට දැකගෙන මේ සංසාර ගමන නවත්වන්න ධර්මයේ දේශනා කරන්නේ. එතකොට මම ඒක තමයි හැඳින්වීම. නැත්නම් ඔයගොල්ලෝ බලනවානේ කොහෙන්ද මේ ධර්මයක් එකපාරට ආවේ කියලා මෙතනට. ඒ ධර්මය ඒක ධර්මතාවයක්. ඒකයි මම කිව්වේ පඤ්ඤානුසාරී බුදු පියාණන් වහන්සේගේ වැදගත්කම. උන්වහන්සේ පිරිනිවන් පෑවත් මේ අරියතුන් ඒ උන්වහන්සේගේ ධර්මය අහලා සෝතාපන්න ඵලයටපත් වෙලා ඊට පස්සේ නැවත පණ පිහිටපු අරියතුන් වහන්සේ නමක් පහළ වුණොත් උන්වහන්සේගෙන් ධර්මය අහලත් මේ සත්වයාට මේ සංසාර දුකින් ගැලවෙන්න පුළුවන්. එතකොට මොකද්ද මේ හේතුඵල ධම? දැන් තමයි ධර්මයට ඇත්තටම ධර්ම දේශනාව පටන් ගන්නෙ. දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි දන්නවා අපිට පෙර ජීවිතයකුත් තිබ්බා. දැන් ජීවිතයකුත් අපිට තියෙනවා. මරණයෙන් පස්සේ අපි නිවන් දැක. ඔයගොල්ලෝ ධර්මය අහන හින්දා
සමහර විට හේතු සැකසෙන්න පුළුවන් මේ ජීවිතේදීම මේක ඉවරයක් කරගෙන සංසාර ගමන ඉවර කර නිවන් දකින්න. මේ ජීවිතය තුළ මේ දැන් ඕගොල්ලෝ ගෙවන මනුස්ස ජීවිතය තුළ මම වගකීමෙනුත් කියනවා ප්‍රත්‍යක්ෂවම කියනවා මම දැකපු නිසා කියන්නේ මේ ජීවිතය තුළ නිබ්බාන වෙලා නිවන් දැකලා මේ සංසාර ගමන මේ ජීවිතේදී නතර කරගන්න පුළුවන්. සංසාර ගමන නතර කරගන්නවා කියන්නේ දුක නතර කරගන්න පුළුවන්. එහෙම නැති වුණොත් මේ ජීවිතේ පළමු මඟ ඵලය ලැබලා නැවතත් ඉපදිලා ආයෙත් බණ අහලා ඒ විදිහටත් සංසාර ගමන නතර කරගන්න පුළුවන්. නමුත් මේ සිරිසත් ධර්මයේ ඇහුන් නැත්තම් ඔය අපි කරන පින්කම් එතකොට දානමා පින්කම් වලට අයිති වෙන දේවල් දානමාන අර මේ බොහොම යහපත් වැඩ අනිත් බණ කියවන ඒවා ඊට පස්සේ කරන පින්කම් මේ භාවනා කරන වැඩ ඒ ඔක්කොම කරලා නිවන් දකින්න බෑ. නිවන් දකින්න බෑ. හැබැයි ඒ හොඳ වැඩ කිරීමෙන් හොඳ තැනක. දැන් අපි ඇයි හොඳ වැඩ කරන්නේ? අපේ තියෙන ලොකුම මේ ආසාව තමයි අපි හොඳ වැඩ කරන්නේ. දැන් ඉන්නවට වඩා හොඳට කල්පනා කරලා බලන්න. තමන්ගේ හිතට එබිලා බලන්න. දැන් ඉන්නවට වඩා හොඳ තැනකට ඉපදෙන්න නෙමෙයිද? දැන් ඉන්නවට අද ඉන්නවට වඩා හෙට හොඳ වෙන්න නෙමෙයිද අපි හොඳ වැඩ කරන්නේ? අපි කඩිනයක් දීලා, කඩන චීවරේ දීලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අදට වඩා හොඳ හෙටමඩ හොඳ වෙන්න කියලා. ඒක සමහරෙක් දැන් කියන්න පුළුවන් නෑ එහෙම අපි හිතුවේ නෑ කියලා. නමුත් ඒ ඇත්තටම හිතට කතා කරලා බලුවොත් හිතට තට්ටු කරලා බැලුවොත් අදට වඩා නැති සැපක් හෙට හොයන්න තමයි මේ අද අපි ඔක්කොම පින්කම් ටික කරන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේගේ ඒක අපි කමක් නෑ. මොකද අපි කලින් දැනගෙන හිටියේ නෑනේ මෙහෙම ධර්මයක් ඇති තියෙනවා කියලා. නමුත් බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ අදට වඩා හොඳ හෙටක් හදන්න නෙමෙයි මේ සංසාර ගමන මේ මොහොතේදී නවත්තන්න. දැන් අපි හැමෝම දන්නවා පහළ වුණ බුදු පියාණන් වහන්සේලා සහ අරියතුන් වහන්සේලා නැවත උප්පත්තියක් ලැබුවේ නෑ කොහෙවත් කියලා. එහෙම උප්පත්තියක් නොලැබුවේ ඕම් මනුස්ස ජීවිතයේ තුල ඒ අවසන් මනුස්ස ජීවිතයේ තුල නිවන් දැක්ක. නිවන් දැක්ක කියන්නේ එක්ක නිවන්. ඒකටම කියනවා නිබ්බාන. හරි වචනේ නිබ්බාන සිංහලෙන් කියන්නේ නිවන් දැක්ක කියලා. ඒ නිවන් දැක්ක නිසා උන්වහන්සේලාගේ නැවත ඉපදීමක් නැහැ. ඒකට අපිටත් පුළුවන් මේ ජීවිතේම නැවත ඉපදීමක් නැති කරගන්න. හැබැයි ඒක කරන්න පුළුවන් මනුස්සයෙකුට පමණයි. ඒකනේ බුදු පියාණන් වහන්සේ පහළ වුණේ මනුස්ස ලෝකේ. නැත්තම් උන්වහන්සේට පහළ වෙන්න තිබුණානේ දිව්‍ය ලෝකේ. මනුස්ස ලෝකෙට වඩා හොඳ නම් දිව්‍ය ලෝකෙ පහළ වෙන්න තිබුණානේ. ඒ අදටත් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ දෙවිවරු වෙනවා බණ අහන්න. නමුත් දෙවිවරුට බණ අහන්න පුළුවන් මනුස්ස වේ අපිට පේන්නේ නැහැ. නමුත් දෙවිවරුත් ඇවිල්ලා බණ අහන්නේ මේ සිරිසත් ධර්මයේ දේශනා වෙන තැන්වල මේ තැනත් දෙවිවරු ධර්මයේ ශ්‍රවණය කරන්නේ මනුස්ස ආවේශයක්, විශේෂයෙන්ම මනුස්ස කන් දෙකක් ඇතිව. එතකොට ඒ දිව්‍ය තලයත් මනුස්ස තලයට මොකද ඕගොල්ලෝ අහලා තියෙනවා දෙවිවරුත් අපි පින් දෙනවනේ දෙවිවරුන්ට. එතකොට මනුස්සයෙක් තමයි මනුස්ස මනුස්ස කියන්නේ වචන දෙකක්. මන උස්ස. මන කියන්නේ මොකද්ද? අපේ මනස. හරිද? සිත. ඒක උස්ස කරගන්න. ඒ කියන්නේ උඩට දාගන්න පුළුවන්. උඩට දාගෙන මොකද්ද කරන්න ඕන? උඩට දාගෙන කරනවා කියන්නේ මේ දිව්‍ය ලෝකේවත් බ්‍රහ්ම ලෝකේවත් යන එක නෙමෙයි. උඩට දාගෙන කරගන්නවා කියන්නේ නිවන් දකින්න එක. ඇයි දිව්‍ය ලෝකේවත් බ්‍රහ්ම ලෝකේවත් ගියලා වැඩක් නැහැ කියලා කියන්නේ? හොඳයි අපි මම උදාහරණයක් කියන්නම්. අපි දැන් හොඳ පින්කම් කරනවා. අද පින්කම් කරලා අපි බලාපොරොත්තු වෙනවා දිව්‍ය ලෝකේ යන්න හරි නැත්නම් සැප සම්පත් හම්බ වෙන්න හරි. හොඳට පින්කම් කරලා ඉන්න වෙලාවක ලබන සතිය මැරෙනවා. කරපු පින්කම් ඔක්කොම පළ දෙන්න අරගෙන අපි ඉපදෙනවා කොහේ හරි වෙන රටක ඉතාමත් ධනවත් පවුලක. හරිද? වෙන ඔය තියෙන්නේ මේ රජ පවුල්, සිටු පවුල් වල ඉපදෙනවා. දැන් ඒ පවුලේ ඉපදිලා අපි එතකොට වෙන තැනක බුද්ධාගම කියන එකවත් නැහැනේ. මේ රටේ විතර බුද්ධාගම කියන එකවත් තියෙන්නේ. එතකොට ඒ බුද්ධාගමවත් නැති තැනක ඉපදිලා සත්තු මරලා ඒ අර මේසි උඩම තිය. ඔයගොල්ලෝ දන්නවනේ මම මේ විශේෂය කරලා නම් නොකියුවට සත්තු මේසි උඩම තියලා මරලා ඒකම ආහාරයට ගන්නවා. හැබැයි අපි එතන ඉපදුනේ මොකද? අපි කරලා තියෙන ලොකු පින්කම් වල හැටියට. මොකද අපි පින්කම් කරලා ප්‍රාර්ථනා කළේම මොකද්ද? අද නැති සැප හෙට ලැබේවා කියලා.
අන්න ඒකට හම්බුණා. හොඳ රජ සැප සිටු සැප ඔක්කොම හම්බුණා. නමුත් අර ඒ තැනක ඉපදිලා අපිට කරන්න වෙන්නේ පව්කන්නම්. එතකොට අර කරපු එකෙන් වැඩක් තියනවාද? අපිට ඇති වෙයිද දැන් අපි පින් කරපු හින්දානේ හොඳ තැනක ඉපදුනේ. නමුත් ඒ ඉපදිලා කරන්නේ පව් වැඩ නම් එතකොට වැඩක් තියෙයිද අර කරපු පින් ටික? ඒ පින් ටික ඉවරයිනේ අර ඉපදුන හින්දා. එතකොට ඊළඟට කරන්නේ පව්. අපි සාමාන්‍යයෙන් අහලා තියෙනවා පව් කළොත් කොහෙද යන්නේ? සතර අපායි. අද සතර ඔයගොල්ලෝ අහලත් ඇති සතර බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ සතර අපාය සත්වයාගේ මහගෙදර කියලා. ඒකට අපි සතර අපායට ගියා. අපි දැන් මේ හොඳට ෂෝක් කියා කාලා බීලා ඇඳලා අපිට හොඳට තියෙනවා යන්න එන්න වාහන තියෙනවා. හැමදේම තියෙනවා, ඇඳුම් තියෙනවා, කෑම බීම ඔක්කොම තියෙනවා. නමුත් අපි සතර අපායේ හිටපු වාර ගණන අපිට හිතා ගන්න බෑ. ඕගොල්ලෝ අහලා ඇති ඔය 550 ජාතකයේ කියලා අපිට පොඩි කාලේ උගන්වනවානේ. ඒකේ බුදු පියාණන් වහන්සේ මාර බෝධිසත්ව කාල කියලා කියන්නේ බෝධිසත්වෙක් විදිහට ඉපදිලා ඒකෙම සත්තු වෙලා හිටපු ಜಾති ගැන අපිට උගන්වලා නැද්ද? අපි එහෙම ඉගෙනගෙන තියනවා නේද? වඳුරු වෙලා එක අය වෙලා කියලා ඒ අලි වෙලා එතකොට ඒමනම් උන්වහන්සේ මේ ලෞතුරා බුදු බවට පත් වෙච්ච එක්කෙනාත් සතර අපායේ ඉපදිලා තියෙනවා නම් අපි ගැන කවර කතාවද? තවත් විශේෂ දෙයක් තියෙනවා මේ වර්තමාන මොහොතේ මේ සිරිසත් ධර්මයේ මතුවලා තියෙනකොට ධර්මයේ නැති වෙලාවක මතුවලා නැති වෙලාවකට ਉਹ හොඳ වැඩ කරලා සුගතියක උප්පත්තියක් ලබන්න පුළුවන් මොකද ධර්මයක් නැති හින්දා. නමුත් මේ වෙලාවේ සිරිසත් ධර්මයේ මතුවලා තියෙනවා. ඒ මතුවලා තියෙන සිරිසත් ධර්මයෙන් තමන් වැඩක් නොකරගෙන වෙන දේවල් කර ඉන්න එක තමන්ට කොහොමත් සෙතක් නෙමෙයි. ඒක අවඩටම තමයි පවතින්නේ. අනිත් එක තමයි මම උදාහරණයක් කියන්නම්. අපි අහලා තියෙනවා කෝසල මල්ලිකාව ගැන. කෝසල මල්ලිකාව කියන්නේ කොසල් රජතුමාගේ මේ අගබිසව. එතකොට කෝසල මල්ලිකාව තමයි බුදු පියාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ දෙන්න පුළුවන් ලෞතුරා බුදු පියාණන් වහන්සේ නමකට ඒ දාණය දෙන්නේ එක්කෙනායිලු එකවරයිලු දෙන්නත් පුළුවන්. මට නම මතක නැහැ. මේ ඒ දාණය දුන්න එකම එක්කෙනා කෝසල මල්ලිකාව. එතකොට අපි මේ අද දෙන දානමාන එතකොට ඔය කරන දේවල් පින්කම් සමාජ සේවා කටයුතු ඔය ඔක්කොම යටයි කෝසල මල්ලිකාව දුන්න ඒ මහා දාණයට බුදු පියාණන් වහන්සේ ඇතුළු මහරහතුන් වහන්සේලා 500ක් කොයි දෙයකට වැඩම කරලා තියෙනවා. නමුත් කෝසල මල්ලිකාවත් මරණයෙන් මතු කොහෙද ඉපදුනේ? සතර අපායේ. ඊළඟට ධර්මාශෝක රජතුමා ගැන අහලා තියෙනවා නේද? ධර්මාශෝක රජතුමා අච්චර හැදුවලු මෙච්චර හැදුවලු වෙහෙර විහාරය. ඒතකොට අපිත් දැන් පන්සල් හදනවානේ. අපිත් දැන් වෙහෙර විහාර හදනවා. පන්සලයකට ගල් කැටයක් සිමෙන්ති කොටයක් දෙන්න දඟලනවා. සමහර වෙලාවට ඊළඟ රුවන්වැලිසෑය ගිහිල්ලා හුණු ගාන්න දඟලනවා. මම හිතන්නේ හුණු ගාන්න තව සෑහෙන කාලයකට දින ගන්නත් බැරිද කොහෙද? එතකොට අපි මේ එකක් කරලා අපි හොඳ තැනකට යයිද? ධර්මාශෝක රජතුමා මොන කොච්චරක්ද ගානක් චෛ වෙහෙර විහාර හදලා ඒත් මරණයෙන් මත් ඉපදුනේ සතර අපායේ. දැන් එතකොට පින්කම් කිරීම පමණක් ඇතිද සතර අපායෙන් ගැලවෙන්න? පින්කම් දැන් අපි නිවන් දැක්කේ නැත්තම් අවම සෝතාපන්න ඵලයටපත් උන් නැත්තම් සෝතාපන්න ඵලය කියන්නේ වෙන මුකුත් නෙමෙයි. ඕගොල්ලෝ මේ ධර්මය අහලා ඒ කියන්නේ නිවන් දැකිය හැකි ධර්මය ඕගොල්ලෝගේ කන් දෙකෙන් අභිමුඛව කියන්නේ මේ විදිහට ඇවිල්ලා ඉඳලා අහලා අපි දැන් නිවන් දැකිය හැකි ඒකට ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයම පස්සේ පැහැදිලි කරා නම් ක්‍රමවේදයක් තියෙනවා. දැන් නිවන් දැකිය හැකි ඒ ක්‍රමවේදය කරලා දැන් නිවන් දැකිය යුතුයි කියන දැක්ම ඕගොල්ලෝ ගාවට ආවහම. දැක්ම කියන්නේ මොකද්ද? දැක්ම කියන්නේ දැනීම නෙමෙයි. දැන් උදාහරණයක් කියන්නේ දැන් මෙතන ගෑනු කට්ටිය වැඩි හින්දා මම කියන පොලොස් එකක් උයන විදිහ. දැන් පොලොස් එකක් උයන විදිහ ඕගොල්ලෝ ඉස්සෙල්ලාම කියන්නේ මේ පළවෙනි දවසට පොලොස් එක උයනකොට බොහෝ විට මොකද කළේ? අම්මගෙන් අහගෙන අම්මා උයන විදිහට පොලොස් එක ඉවුවා. අන්න දැනුමක්. ඒක එහෙම නැත්තම් දැන් නම් YouTube එකේ තියෙනවා. YouTube එකෙන් බලාගෙන පොලොස් එක ඉවුවා. නමුත් ওই පොලොස් එක සෑහෙන පාරක් ඉවුවට පස්සේ දැන් ඕගොල්ලන්ට කොහෙන්වත් බලන්න ඕනේද? ඒක ගැන ඕගොල්ලෝගේ ඇතුලේ මම මේ පොඩි උදාහරණයක් දැන් මේ දැක්ම කියන එක පෙන්නන්නේ බොහොම සරල උදාහරණයක් ගන්නෙ. නමුත් දැන් පොලොස් එක උයන්න ඕගොල්ලෝ ගාව දැක්මක් තියනවා නේද? ඒ කියන්නේ මේ දැන් දැනීමෙන් නෙමෙයි උයන්නේ. දැන් ඒක ඕගොල්ලොන් තුලට ඇබ්බැහි වෙලා තියෙනවා.
ඕගොල්ලන් දැකලා තියෙනවා පොලොස් කියන්නේ මෙහෙමයි කියන එක. ඒ පොලොස් වෙනුවට පොලොස් වලට වෙන ආදේශකයක් අරගෙනත් ඕගොල්ලන්ට ඒකම උයන්න පුළුවන් මේ විදිහට. අන්නේ තමන් තුලින් දකින්න එක තමයි දැක්ම කියන්නේ. එතකොට ඒ දැක්ම තමන් තුලට ඇති කරගත්තොත් අන්න එදාට ඕගොල්ලන් සෝතාපන්න ඵලයටපත් වුණොත් අවම සෝතාපන්න ඵලයට විතරයිපත් වෙන්න පුළුවන්. අන්න සහතිකය තමන් සතර අපායෙන් මිදුණයි කියන එක. ආයි නියත සම්බෝධි පරායනෙන්ම බුදු පියාණන් වහන්සේම දේශනා කළා තියෙනවා. නැවත කිසිම දාග සතර අපායට වැටෙන්නේ නැහැ. ඒ වගේම අර බ්‍රහ්මතලවල ගිහිල්ලා උපදින්නෙත් නැහැ. බුදුබණ ඇහෙන්නේ නැති බ්‍රහ්මතලවල ගිහිල්ලා උපදින්නෙත් නැහැ. ඒ නමුත් සෝතාපන්න ඵලයටපත් වුණොත් ಜಾති කීපයක් වුණත් ඉපදෙන්න පුළුවන්. නමුත් ගමන කෙලවර සංසාර ගමන එතෙන් පටන් කෙලවර කරන දැන් ඉවර කරන නිමා කරන පැත්තට තමයි ගමන් කරන්නේ කියලා. එතකොට අද අපේ ප්‍රථම රාජකාරිය වෙන්න ඕනේ හැකිතරම් ඉක්මනට මේ සිරිසත් ධර්මයේ මතුවලා තියෙන වෙලාවක සෝතාපන්න ඵලයටපත් වෙන එක. සෝතාපන්න ඵලයටපත් වෙන්නේ මොකද? එහෙම නොවුනොත් අපි ඊළඟට මැරිලා දැන් මේ සත්වයා ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනේ දැන් මේ මනුස්ස වේශයක් ඇවිල්ලා තියෙන්නේ. ගොඩක් වෙලාවට ඕගොල්ලන්ට ධර්ම දේශනාවක් පටන් ගන්නකොට ගොඩක් අය පටන් ගන්නේ පින්වතුනි කියලා. පින්වතුන් කියන්නේ මොකද්ද? පින් වත. වත කියන්නේ මොකද්ද? මේ අපේ ගතයි මේ ගත කියන්නේ මොකද්ද? මේ ශරීරය. ශරීරයයි හිතයි. ගත සහ සිත එකතු වුණාම තමයි වත හැදෙන්නේ. එතකොට පින් කියන්නේ ගතයි සිතයි පින් වලින් පිරීලා හින්දා තමයි ඔය මනුස්ස කූඩුවක් අවිල්ලා තියෙන්නේ. මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන්නේ. පින් තියෙනවා. මේ කලින් ජීවිතවල කරගත්ත ඇති තරම් පින් තියෙනවා. ඒ පින් නිසා තමයි මේ වෙලාවේ ඕගොල්ලෝ මනුස්ස ජීවිතයක් ලබලා. ඒ විතරක් නෙමෙයි හොඳට කන් දෙක ඇහෙනවා තාම. හොඳට ඇස් දෙක පේනවා තාම. හොඳ ධර්මයේ දේශනා කරගන්න තැනකට ය아가න්න හැකියාව තියෙනවා. ධර්මය අහගන්න හැකියාව තියෙනවා. ඒකට ඒ තියෙන වෙලාවක ඕගොල්ලෝ ඉපදිලා තියෙන්නේ පින් ඇති තරම් තියෙන හින්දා. ආයි පින් කරන්න මම පින් කරන්න එපා කියනෝ නෙමෙයි. පින් කරන්නත් ඕනේ. නමුත් පින් තියෙන නිසා තමයි මේ වෙලාවේ ඕගොල්ලෝ ඔය වගේ පින්වතුන් වෙලා ඉපදිලා තියෙන්නේ. මනුස්ස ජීවිතය මේ නිවන් දකින්න පුළුවන් මනුස්ස ජීවිතයකට විතරයි. මොකද මනුස්සයෙක්ට විතරයි මනස කියන එක පිළිටලා තියෙන්නේ. මනස කියන්නේ බුද්ධ භාෂිතයේ වචනේ. මනසටම තමයි අපි සිත කියලා කියන්නේ. දැන් බලන්න ඕගලන්ට මේ හම්බ වෙලා තියෙන ගත දැන් මම කියවනේ වත කියන්නේ ගතයි සිතයි දෙකම. එතකොට මේ ගතේ මොනවද තියෙන්නේ? අපේ දෙන ඇහැ, කන, නාසය, දිව, ශරීරය තියෙනවානේ. ওই ටික පේන්න තියෙනවානේ අපිට. ඒවා පිරිසිදු කරගන්න ඕගලොන් කොච්චර දේවල් කරනවද? ඇහැට මොකක් හරි වුණොත් එහෙම ඇහි සුදක් ආවොත් එහෙම ටක් ගාලා ගිහලා මොකද පේන්නේ නැහනේ. ඒකින්ද ටක් ගාලා ගිහලා කාචයක් දා ගන්නවා. කනේ කලාඳුරු පිරුණොත් එහෙම මොකද කරන්නේ? ටක් ගාලා කන සුද්ධ කර ගන්නවා. නහයේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් නහය මේ පිරිසිදු කර ගන්නවා. හෙම්බිරිස්සාවක් ආවොත් ඒකට බෙහෙත් කරගෙන ඒක මේවා කර ගන්නවා. ශරීරයේ මේ කය කියන එක පවත්වාගෙන යන්න කොච්චර දේවල් කරනවද? කයට ලස්සන ඇඳුම් අඳිනවා, පිරිසිදු කරනවා, නානවා, හොදනවා, හැමදේම කුණු වරිනවා. ඒ හැමදේම කරනවා. දැන් ටිකක් හිතුවද ඇතුලේ තියෙන හිත පිරිසිදු කරගන්නේ කොහොමද කියලා. මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ මේ සංසාර ගමන මෙරි ඉපදි බද්ධ වෙවි යන සංසාර ගමනට අපි එකතු වෙලා තියෙන්නේ මේ හිත පිරිසිදු කරගන්න බැරි වෙච්ච හින්දා. අපි පින්කමක් කරන්නේ මොකටද? ආසාවෙන්. අපි ආසයි අද මම කලින් කිව්වා වගේ අදට වඩා හොඳ හෙටක් ලබා ගන්න. ඔන්න ආසාවෙන් හිත පිරිසිදු වුණේ නැහැ, හිත කිලිටි වුණා. දැන් ඕගොල්ලෝ හිතයි පින්කමක් කළාම කොහොමද හිත කිලිටි වෙන්නේ කියලා. හිත කිලිටි මොකද ඕගොල්ලෝ මොකද බලාපොරොත්තු උනේ? අදට වඩා හොඳ දෙයක් සැපක් බලාපොරොත්තු වුණා. ඒ කියන්නේ රාගයක් ඇති වුණා, ඇලීමක්. රාගය අමතක කරන්න බුදුනට ඇලීමක් ඇති වුණා. ඔන්න හිත කිලිටි වුණා. හිත කිලිටි වෙන අවස්ථා හේතු තුනයි තියෙන්නේ බුදු පියාණන් වහන්සේගේ හේතුඵල ධහමට අනුව. හිත කිලිටි වුණා ඇලීමක් ඇති වෙච්ච හින්දා. ඕගොල්ලන්ට අප්‍රිය අප්‍රසන්න අමිහිරි දෙයක් වුණොත් මොකද වෙන්නේ? හිතේට අග්ගල තරහක් ඇති වෙනව නේද? දැන් මේ යනකොට කවුරු හරි කෑමයි මේක ඉවර වෙලා යනකොට කවුරු හරි බැන්නොත් කනට ඇහුනොත් එහෙම මොකක්ද ඇති වෙන්නේ? හිතේ පොඩි හරි අපි මුකුත් කිව්වේ නැති වෙන්න පුළුවන්. නමුත් හිතෙන් හිතනවද නැද්ද අපිට තරහක් එනවද හිතට නැද්ද? අද එතකොට හිත කිලිටි වෙනවා. අන්න ගැටීමක් ඇති වුණා. ඒ ඇලීමයි ගැටීමයි දෙකම ඇති වෙන්නේ හිත ඇතුලෙන් අපි මනින හින්දා.
ඔන්න ඕකට බුද්ධ භාෂිතේ කිව්වා අපේ හිත කිලිටි වෙන්න හේතු 3ක් තියෙනවා. 1 ඇලීම, 2 ගැටීම, 3 මැනීම. මනින හින්දා තමයි අපි කැමතිද නැද්ද? මේක ප්‍රියද අප්‍රියද? මේක මට මනාපද අමනාපද කියලා මනින හින්දා තමයි ඔය ගැටීමයි ඇලීමයි ඇති වෙන්නේ. ඕකට බුද්ධ භාෂිතේ කිව්වේ රාගය, ද්වේෂය, මෝහය කියලා. දැන් මේ ඇලීම, ගැටීම, මැනීම ඇති වෙන්නේ කොහොමද? මේක මේ තකහණියේ ඇති වෙච්ච දෙයක් නෙමෙයි. අපේ තියෙනවා අපි තුල මේක කිසිම වෛද්‍ය විද්‍යාවේ කිසිම දෙයකට අහු වෙන්නේ නැති, එක්ස්රේ එකකට ස්කෑන් එකකට අහු වෙන්නේ නැති මනෝමය කාය කියලා එකක් තියෙනවා. ඇතුලේ ක්‍රියාවලියක්, ඒ කියන්නේ process එකක් සිද්ධ වෙනවා. ඔය අපි දැන් මොකක් හරි එකකට අපි ආසාවෙන් ඇලිච්ච ගම ඕගොල්ලන්ට දවසේ සිදුවෙන ඕනෑම ක්‍රියාවලකදී මොකක් හරි දෙයකට තමන්ගේ හිත ඇතුලෙන්, ඒ කියන්නේ බාහිර දෙයකට තමන් ඇතුලෙන් ඇලුනොත්, රාගයක්, ඒ කියන්නේ ඇලීමක් ඇති වුනොත් අන්න ඒක ගතියක් විදිහට තැම්පත් වෙනවා ඔය මනෝමය කාය කියන එකේ. ඊළඟට අපිට මොකක් හරි ඇති වෙලා ගැටීමක්, ඒ කියන්නේ තරහවක්, ද්වේෂයක්, වෛරයක් ඇති වුණොත්, ගැටීමක් ඇති වුණොත් ඔන්න ඕක හේතුවක්, ගතියක් විදිහට මනෝමය කාය තැම්පත් වෙනවා. ඒ විතරක් නෙමේ, ආපු අනවරාග්‍ර සංසාර ගමනේ අපි එකතු කරගත්ත දැනුම, අපි එකතු කරගත්ත සංඥා, රූප සංඥායි හැමදේම අපේ මනෝමය කාය තැම්පත් වෙලා තියෙනවා. ඔන්න ඔය දැනුම හින්දා තමයි අපි ගැටෙන්නේ. මම උදාහරණයක් කියන්නම්. ළමයෙක් ඉපදිච්ච තරම්මලින් ඉඳ ඒකත් හොඳට තේරෙනවා. ළමයෙක් ඉපදිච්ච ගමන් අර ડોක්ටර් අර ළමයාට මොකක් හරි පාරක් ගහනවා, හරි මොකක් හරි මුලින්ම සිද්ධ වෙන්නේ ඒ වගේ දෙයක් නේ. එතකොට ළමයා අඬන්නේ කොහොමද? එයාට ඒක දැනුණා නේද? රිදුණා කියලා දැනුණා නේද? ඒ වගේම ළමයෙක් ඉපදිච්ච ගමන් කිරි බොන්න අඬන්නේ කොහොමද? කොහෙන්ද දන්නේ? කවුරුත් කියලා දුන්නද? දැන් ඔයාට කිරි දෙනවා මේ බඩගිනි, දැන් කොහොමද දන්නේ ඒක? ඒ අනවරාග්‍ර සංසාරේ එයා එකතු කරගෙන තියෙනවා ගතියක්. මට බඩගිනි, මේ කියන්නේ එයාට මොකක් හරි ඒ විදිහට දැනෙනකොට ඒකට කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියන එක එයා ගාව තැම්පත්. ඒ මං කිව්වේ ජීවිතේ උගලුම් උපදින පළවෙනිම තැනදී ඒ ගතියක් ඇති වෙනවා. ඒ ගතිය ඇති වෙන්න කලින් තැම්පත් කරගෙන, මොකද උගන්නන්න වෙලාවක් නැහැ. පස්සේ දේවල් ඉගෙනුවා කියලා කියමුකෝ. කන විදිහ, බොන විදිහ ඔක්කොම ඉගෙනුවායි කියමුකෝ. කිරි දෙන්න පළවෙනිම අඬන එක, ඒක බඩගිනි වුණාම අඬන එක කොහෙන්ද එන්නේ? කොහේ හරි තැම්පත් වෙලා තියෙන ගතියක්. කොහේ හරි කියන්නේ අර මනෝමය කාය තුල තැම්පත් වෙලා තියෙන ගතියකට. දැන් ඔය ගති ටික දැන් අපි තුල ගති තියෙනවා. දැන් ඔය ඕන තරම් ගති හදාගෙන හින්දා තමයි අපි ඔය ලස්සන දෙයකට ඇලෙන්නේ. ඊට පස්සේ හැම ආස කරන වැඩ, අපිට ආස කරන වැඩකට අපි ගිහිල්ලා ඒ වැඩේ කරන්නේ මොකද? අපේ ආසාව නිසා. අපි ඇලිලා තියෙන හින්දා අපි ඇලෙනවා. ඒ වගේම තමයි ඔය තරහ කමින් අනිත් වැඩ කරන්නේ. අපි මනින්නේ මොකක් හරි දෙකක් අතර. අපි කැමති නම් ඇලෙනවා, අකමැති නම් ගැටෙනවා. හොඳට කල්පනා කරලා බලන්න තමන්ගේ හිත ඇතුලෙන් ඇලෙනවයි ගැටෙනවයි ඇරෙන්න වෙන මොකුත් වෙනවද කියලා. මනිනවා. ඉස්සෙල්ලම කරන්නේ මනිනවා. බොහොම රසවත් ආහාරයක් තිබුණොත් ඒක මනිනවා. කලින් කාලා තියෙන ආහාරات එක්ක ඒ ආහාරات එක්ක මේක ගැලපෙනවා නම් තමන්ගේ රුචිකත්වයට තියෙනවා නම් අන්න ඇලෙනවා. තමන් කැමති නැත්නම්, තමන් කැමති නැති ආහාර තියෙනවනේ, කාරවිල්ල ඔය වගේ දේ ආහාර තියෙනවනේ. ඒ ආහාර වල ටක් ගාලා ගැටෙනවා. ගැටෙන්නේ කොහෙන්ද? මේ දැන් තකහණිය ගැටෙනව නෙමෙයි. කලින් ඉඳන් තැම්පත් කරගෙන ඇවිල්ලා තියෙන ගති තියෙනවා. ඒ ගති වලට තමයි ගැටෙන්නේ. ඔන්න ඔය වගේ අපි හේතු, ඒ ගති කියලා මං කිව්වට ඒකට කියන්නේ හේතු. මං ඉස්සෙල්ලා කිව්වා බුදු පියාණන් වහන්සේ හොයාගත්තේ හේතුඵල ධම. අපි මේ සංසාරේ ඉපදී මෙරි යන්නේ අපි හේතු හදන හින්දා. අනවරාග්‍ර සංසාරේ සිට මේ තප්පරේ මේ මොහොත වෙනකන් අපි කලේ හේතු හදන එක. අපි දහම දැක්කත්තේ නැත්නම් අපි තුලින් මේ මොහොතේ නම් ඉස්සරහට කරන්නේ අපි හේතු හදන එක. බුදු පියාණන් වහන්සේ නමක් පහළ වෙලා හොයාගත්තේ ඔය හේතුඵල ධම කියන්නේ හේතුවට අනුව ඵලයක් තියෙනවා. ඒ ඵලය නම් දැන් හේතුව කළොත් ඵලය ලැබෙන එක අනිවාර්යයි. ඵලය වෙනස් කරන්නම බෑ. නමුත් අපිට කරන්න පුළුවන් ඵලය වෙනස් කරන්න බැරි වුණාට අපිට හේතු හදන එක නවත්තන්න පුළුවන්. හේතු කියන්නේ මොනවද? මං කිව්වා වගේ අර ඇලෙනවා, ගැටෙනවා, මනිනවා. ඔය තුන විතරයි හේතු තුනකට තියෙන්නේ. ඔය හේතු තුන නවත්තන්න තමයි බුදු පියාණන් වහන්සේ නමක් පහළ වෙලා ධර්මයේ හේතුඵල ධම සොයාගෙන ඒ ඵලය නැති වෙන්න නම් හේතුව නැති කරන්නේ කොහොමද? ඒ ක්‍රියාදාමය සොයාගත්තේ.
දැන් ඒ ක්‍රියාදාමය කියලා දෙන්න කලින් තව දෙයක් තියෙනවා එතන කරන්න. ඔය හේතු හදන වෙලාවට දැන් අපි අද නෙමෙයි මේ මනුස්ස ජීවිතේ විතරක් නෙමෙයි හේතු හදලා තියෙන්නේ. අනවරාග්‍ර සංසාරය කියන්නේ අපි පැවතෙන තැනක් දන්නේ නැහැ කියන එක. කවදා කොහෙ පැලුණාද දන්නේ නැහැ. දිගටම එනවා. ඕගොල්ලෝ හිතන්නේ බුදු පියාණන් වහන්සේලා අපිට හම්බ වෙන්න නැතුව ඇති කියලා. ඔච්චර බුදු පියාණන් වහන්සේලා තොගයක් පහල වෙලා ඉන්නවා නම්, එච්චර ගාණක් පහල වෙලා ඉන්නවා අපිට එක්කෙනෙක්වත් හම්බ වෙන්න නැතුව ඇද? උන්න තරම් හම්බ වෙලා ඇති. නමුත් අපි උන්වහන්සේලාගේ දහම ගන්න තරම් අපිට හේතු හැදලා තිබුණේ නැහැ. දැන් මේ වර්තමානයේත් එහෙමයි. අර බුදු පියාණන් වහන්සේ ඉන්නවා, මගපලලාභීන් ඉන්නවා, කල්යාණ මිත්‍රයන්න් වහන්සේලා විදිහට ධර්මයේ දේශනා කරන ඒත් හැමෝටම හේතු හැදිලා නැහැ. ඉතින් වැඩි දෙයක් කියන්න ඕනේ නැහැ. බුදු පියාණන් වහන්සේගේ ගිහි කලමස්සිනාට හේතු තිබුණේ නැහැ නිවන් දකින්න. යාට හේතු හැදිලා තිබුණේ දේවදත්තට හේතු හැදිලා තිබුණේ සතර අපායට යන්න. හරි. ඉතින් එතකොට ඒ වගේම බුදු පියාණන් වහන්සේ අර වැඩ හිටපු තැනක අල්ලපු තැන අහලා තියෙනවනේ අපි අර ඌරමණින මරණ කෙනෙක් හිටියයි කියලා. එයාට හේතු බුදු පියාණන් වහන්සේ එහා පැත්තේ. එයාට හේතු හැදිලා තිබුණේ නැහැ ධර්මය අහන්න. ඒ වගේම දැන් ඉපදිලා ඉන්න කට්ටියටත් පින නැත. මිනිස්සෙක් වෙන්න පින තිබිලා තියෙනවා. නමුත් අපි අහලා තියෙනවනේ මනුෂ්‍යත්ව පරිලාභෝ පරම දුර්ලභෝ කියලා. පරම දුර්ලභෝ කියන්නේ බොහොම දුර්ලභයි කියන එක. ඒක පරම දුර්ලභ කරගන්න අපි දැනගන්න ඕනේ. මිනිස්සෙ පින් තියෙන හින්දා තමයි මිනිස්සෙක් වෙලා උපදිලා තියෙන්නේ. නමුත් ඒ මිනිස්සෙක් වෙලා උපදින්නෙම මේ දහම තියෙන වෙලාවේ දහම දැන දැකගෙන මේ සංසාර ගමන නිමා කරන්න. ඒකට මේ සංසාර ගමන නිමා කරන්න නම් මෙතුවක් කරගෙන ආපු හේතු මේ අනවරාග්‍ර සංසාරේ හේතු හදන්නේ මිනිස්සෙක් වෙලා ජීවත් වෙලා ඉන්න වෙලාවට විතරමයි. මොකද අපිට හේතු හදන්න පුළුවන් ඇලෙන්නේ, ගැටෙන්නේ, මනින්නේ සහ බාහිරයත් එක්ක සම්බන්ධ වෙලා හේතු හදාගෙන තියෙන්නේ මිනිස්සෙක් වෙලා ඉන්න වෙලාවටම විතරයි. අනිත් හැම එක්කෙනෙක්ම තව ඉපදෙන්න පුළුවන් තැන් මොනවද? සතර අපාය. ඒ කියන්නේ භූතයෝ, ප්‍රේතයෝ, තිරිසන් සතුන් ඒ වගේ ඉපදෙන්න පුළුවන්. ඊට පස්සේ දිව්‍ය තලවල ඉපදෙන්න පුළුවන්, බ්‍රහ්ම තලවල ඉපදෙන්න පුළුවන්. එයාලට හේතු හදන්න බෑ. එයාලා ඔය විඳින්නේ විපාකය. ඒ විපාකයට ඵල. විපාකය කියන්නේ ඵලයනේ. ඔය හේතු ඵල දහම. ඒ ඵලය විඳින්න හේතුව හදාගෙන තියෙන්නේ ඒගොල්ලෝ මේ මනුස්ස ජීවිතයක ජීවත් වුණ වෙලාවක. මම උදාහරණයක් කියනවා. ඔයගොල්ලෝ අහලා ඉති බුද්ධ ආගමේ උගන්වනවා අර තෝදෙය සිටුවරයාගේ කතාව අහලා තියෙනවද? අර බල්ලෙක් වෙලා ඉපදුනේ තාත්තා. අහලා නැද්ද? හරි පුදුමයි. එතකොට ඒක දන්නවනේ අර බුදු පියාණන් වහන්සේ වඩම්වල ඒ බල්ලගෙන් බොහොම කාරුණිකව ඇව්වාම පුතා මේ තාත්තේ නිදන් කරපු තැන් පෙන්නන්න ධනෙ පෙන්නන්න කියලා ගිහිල්ලා පෙන්නවලු. ඒ කියන්නේ දැන් එතනම තේ තෝදෙය සිතානන් කෙනෙක් විදියට හිටියා. මේ එතකොට ඒ මිනිස්සෙක් වෙලා හිටියා. නමුත් මනුස්ස ජීවිතේදී මොකද්ද කළේ? අර දීපල තණ්හාවට, වස්තු තණ්හාවට ඇලිලා හින්දා ඊට පස්සේ ගිහිල්ලා එයා කරපු එයා වැඩ කරලා තියෙන්නේ දැන් මිනිස්සෙක් වෙලා ඉන්නකොට අපි වැඩ කරන්නේ ඒ තෝදෙය. මම මේ උදාහරණෙට ගත්තේ තෝදෙය සිතානන් වැඩ කරලා තියෙන්නේ මිනිස්සෙක් වෙලා ඉන්නකොට එයා ඊළඟට උප්පත්තිය ලබන්න තිරිසන් ගතියක. දැන් බල්ලෙක් කියන්නේ තිරිසන් ගතියේ ඉන්න කෙනෙක් නේ. අන්න මිනිස්සෙක් වෙලා ඉන්නකොට එයා තිරිසන් ගති තමයි හදලා තියෙන්නේ. අපි දන්නේ නැහැ මොනවද හදපු ගති කියලා. නමුත් අපි දැන් ඔය දැනටත් කතාවට කියන්නේ බලු වැඩ කරන්න එපායි කියලා. බලු වැඩ කියන්නේ මොකද? බල්ලෙක් කරන වැඩනේ කියන්නේ. ඒකට තව සමහර වෙලාවට කියන්නේ ප්‍රේතෙක් වගේ එක පෙරේතෙක් වගේ ප්‍රේතේ නෙවෙයි පෙරේතෙක් වගේ කන්න එපා කියලා කියනවා නේද සමහර වෙලාවට. ඒ සමහර වෙලාවට ප්‍රේත ගති මිනිස්සු අතේ අප හොඳට දැකලා තියෙනවානේ. ඒ වගේ ඔය යක්ෂයෝ වගේ කෑ ගහන්නේ. එතකොට ඔය ඒ යක්ෂයෝ වගේ යක්ෂයෝ කියන්නේ මනුස්ස කොටසක්. නමුත් මම කියන්නේ භූත වෙන්න පුළුවන්. ඔය වගේ බොහොමම අර ආවේගශීලීව තරහෙන් වැඩ කරන්නේ. ඉතින් එතකොට ජීවත් මිනිස්සෙක් වෙලා ජීවත් වෙලා ඉන්නකොට මනුස්ස ගති වෙනුවට ඒගොල්ලෝ හදලා තියෙන්නේ අනිත් ගති. අනිත් තැන්වල ඉපදෙන, අනිත් ලෝකවල ඉපදෙන. තිරිසන් ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ. ඒ වගේම තමයි අර භාවනා කරන කට්ටිය. ඒගොල්ලොන් ගති හදන්න මම ඉස්සෙල්ලම කිව්වේ භාවනා කරපු එක ගැන. ඒගොල්ලොන් ගති හදන්නේ බ්‍රහ්ම ලෝකයේ ගිහිල්ලා ඉපදෙන. මනුස්සෙක් වෙලා ඉපදෙන්නේ නෙමෙයි. ඔය අතරේ කීප දෙනෙක් මනුස්ස ගතිත් හදනවා නැත්තේ නෑ. නැවත මනුස්සෙක් වෙලා කියන්නේ අපි දන්නවනේ මනුස්ස ගතිය කියන්නේ සාමාන්‍යයෙන් අනුන්ට උදව් කරගෙන බොහොම කාටවත් කරදරයක් නැතුව බොහොම හොඳින් ජීවත් වෙන අය නැත්තෙම නෑනේ අපි අතරේ. එහෙමත් ඉන්නවා. නමුත් වැඩි හරියක් බහුතරයේ ඉන්නේ කොහෙද? දිව්‍ය ලෝකෙ ගිහිල්ලා දිව්‍ය සැප ලබන්න ගති හදන අයට. නමුත් දිව්‍ය ගති හදලා ඒක ඉවර වුණාමත් ආයි යන්නේ සතර අපායට.
ආයි මනුස්සය මොකද ඒ කිසිම තලයක දිව්‍ය තලයක සතර අපායේ සහ බ්‍රහ්ම ලෝකවල අපිට හේතු හදන්න බෑ. ඒ කියන්නේ හොඳ හේතුවක් ඒකනේ අපි පින් අනුමෝදන් කරන්නේ අනිත් ගතිවල ඉන්න කට්ටියට. හේතු හදන්න බැරි හින්දා ඒගොල්ලොන්ගේ ඒ තියෙන හේතුව ඉවර වුණාම ඒගොල්ලෝ ආයි මොකද ඒකයි කියන්නේ සත්‍යයේ මහදෙර සතර අපාය කියලා. සතර අපායට තමයි යන්නේ. මනුස්ස වෙන්න හේතුවක් නැහැ ඒගොල්ලොන්ට දැන්. මනුස්ස වෙන්න හේතුවක් නැති හින්දා තමයි ගිහලා දිව්‍ය ලෝකෙ ඉපදුනේ. දිව්‍ය ලෝකෙ ඉපදුනාට පස්සේ ඒ දිව්‍ය සැප ඉවර වුණාම ඒ ඵලය ඉවර වුණාම ආයි යන්න ඕනේ සතර අපායට. සතර අපායට ගිහලා ආයි හිමිට එන්න ඕනේ. දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ සතර අපායට යන එකෙන් බේරෙන්න තියෙන එකම ක්‍රමය අවම වශයෙන් සෝතාපන්න ඵලයට පත් වීම විතරයි. එතකොට දැන් මම කියාගෙන ආවේ අනවරාග්‍ර සංසාරයේ අපි මේ විදිහට හේතු හදලා තියෙනවා අනන්ත අප්‍රමාණ. ඒ හේතු අතරින් මේ වෙලාවේ මිනිස්සෙක් වෙලා උපදින්නත් මනුස්ස ගති හදලා තියෙනවා. කලින් ජීවිතයක මනුස්ස ගති හදලා තිබ්බ හින්දා පින් කරපු හින්දා තමයි මේ ජීවිතේ මේ විදිහට මනුස්සෙක් වෙලා ඉපදලා තියෙන්නේ. දැන් මම පුනා කිව්වේ මේ ජීවිතේදී පුළුවන් තරම් බලන්න මේ සංසාර ගමන ඉවරයක් කරගන්න. ඒක ඉවරයක් කරගන්න කියලා මම මෙහෙම කිව්වට මේකේ තරම් ලේසි නෑ ඉවරයක් කරගන්න. ඒකට මම කලිනුත් කිව්වා ක්‍රමවේදයක් තියෙනවායි කියලා. එතකොට බලන්න අපි කලින් සංසාරේ ඉපදිලා ඉන්නකොට ඒ જાතිවල සහ මේ මොහොත වෙනකන් අපි කරපු හේතු නිසා කී දෙනෙක්ට අවඩක් අසාධාරණයක් වුණාද? මේ නිවන් දකින්න එක තම තමන් තුලින් පරීක්ෂණයක් ආරම්භ කරන්න ඕන දෙයක්. ඒ බුදු පියාණන් වහන්සේත් මේ ධර්මතාවය හොයාගත්තේ තමන් තුලින්. ඒකට කියන්නේ ගුරුවරයෙක් ගුරු උපදේශයක් නැතුව කියලා. නමුත් අපිට දැන් ගුරු උපදේශයක් තියෙනවා. අපිට ලෞතර බුද්ධ වෙන්න ඕනේ නැහැ. අපි සංසාර ගමන නවත්ත ගත්තා නම් ඇතිනේ. නමුත් අපි හැමෝටම අරිහත් බුද්ධ වෙන්න පුළුවන්. ඒ අරිහත් බුද්ධ වෙන්න දැන් තමන් ඇතුලේ තමන් බලන්න පරීක්ෂණය පටන් ගන්න. මේ මෙහෙමනම් මම මේ සංසාර ගමනේ මෙහෙම ඇවිල්ලා තියෙනවා නම් මගේ අතින් කී දෙනෙක් මම නරක හේතු හදනකොට ඒ කියන්නේ මම එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා එහෙම නැත්නම් දෙක අතර ඇලීම ගැටීම අතර මැන ඉන්නකොට මං අතින් ඒ හේතු තුන හදනකොට කී දෙනෙක්ට බාහිරයට වැරදි අවැඩ අසාධාරණකම් සිද්ධ වෙලා ඇද්ද? අපි කාට හරි අපිට තරහක් ඇවිල්ලා දැන් වැඩි ඕන පොඩි දරුවෙක්ට අපි බනිනවා. අපි ඒ බනින්නේ ඒක හොඳ උදාහරණයක්. අපි බනින්නේ ඒ අපි කැමති නැහැ ඒ දරුවා ඒ දේ කරනවාට. ඒක දරුවට අයහපතක් හින්දානේ. අපි දරුවව හදාගන්න කියලානේ බනින්නේ. නමුත් ඇත්තටම කතාව මොකද? දරුවා ඉන්නේ දරුවාගේ මානසිකත්වයේ. දරුවා කරන්නේ දරුවාගේ වැඩ මේ කියන්නේ ඒ වයසට ගැලපෙන දේවල්. නමුත් අපේ හිතේ තියෙන්නේ මොකද්ද? මේක දරුවාට ගැලපෙන්නේ නැහැ. මේක හොඳ නැහැ කියලා අපි දරුවා මොකක් හරි කරපු ගමන් මොකද්ද වෙන්නේ? ලොකු තරහක් ඇති වෙනවා. ඒ තරහෙන් බනිනකොට ඒ තමන් දැන් තරහව ඇති උනේ කොහෙද? තමන්ගේ හිතේ. කාගවත් හිතේ නෙමෙයිනේ අර කරපු වැඩේ දැක. දරුවා හෝ කවුරු හරි වේවා අර කරපු වැඩේ දැක්ක ගමන් තමන්ගේ හිතේ වෛරයක් ඇති වෙනවා. ඒ වෛරය නිසා ඊට පස්සේ පිට කරන වචන ඊට පස්සේ කරන දේවල් ගහනවා, බයිනවා, රාවනවා, පුප්පනවා, ගාස්සනවා. මහත්යට උනත් එච්චරයි, නෝනට උනත් එච්චරයි. ඒ හැමදේම කරනකොට ඕක දැන් මේ ජීවිතේ විතර නෙමෙයි. මේ ජීවිතේත් ඕන තරම් වෙලා තියෙනවා අනුන්ට වැඩ අසාධාරණකම් පෙර සංසාරේත් වෙලා තියෙනවා. ඒ අනුන් තව කෙනෙක් අතර අපේ හිතට ඇලීමක් ආසාවක් අපේ හිතට ද්වේෂයක් ගැටීමක් අපි මන මොනවා හරි ඇලීම හෝ ගැටීම අපේ ඇතුලේ අපේ හිතින් අපි කරන්නේ අපිට ද්වේෂය ආසාව කොහෙද ඇති වෙන්නේ අපේ හිතට ඒ අපේ හිතට ඒක ඇති වෙච්ච වෙලාවේ අපි කරපු කියපු දේවල් නිසා දැන් ඉස්සෙල්ලාම ඇති උනේ අපේ හිතට හරිද හිතෙන් ඇති වුණා හිතින් ඇති වෙච්ච දෙයට වචනයෙන් ක්‍රියාවෙන් කරපු නිසා අපි බාහිරයත් එක්කත් ණය ගනුදෙනුවක් හදාගත්තා. ඔය හේතුව නිසා තමයි ණය ගනුදෙනු. දැන් ණය අලුත් වචනයක් මේ ආවේ. අපි ණය කියලා දන්නේ මොනවද? කාට හරි සල්ලි ටිකක් දුන්නාම සල්ලි යන. ණය කියන්නේම සල්ලි කියලානේ අපි හිතාගෙන අපිට ඔළුවට එන්නෙම ණය කිව්වහම සල්ලි කියලා. සල්ලි කියන්නේ ඕගොල්ලෝ අහලා ඇති ආදි කාලේ සල්ලියක් තිබුණේ නැහනේ. ඉස්සේ කහවණු තිබ්බා මීට කලින්. ඊට කලින් මොනවද තිබ්බේ? අර වෙලඳාම් කරන්නේ භාණ්ඩ හුවමාරුවනේ තිබුණේ ගොඩක් වෙලාවට. අර මේකෙත් මේ අර
බුදු පියාණන් වහන්සේ ඒ කාලේ අර වෙලෙන්දා කතන්දරේ අර දේවදත්ත තරහව මේ අන්නේකෙත් මොනවද ඒකලේ භාණ්ඩ හෝමාරුවක් නේ කරගත්තේ සල්ලි දීලා නෙමෙයිනේ ගත්තේ. ඒකට භාණ්ඩ හෝමාරුවකුත් තිබුණා. ඒ භාණ්ඩ හෝමාරුවක් තිබුණා නම් මේ සල්ලි මුදල් කියන්නේ පහුකාලීනව හදාගත්ත මොකක් හරි මේ වටිනාකමක් දීලා තියෙන తాවකාලික වටිනාකමක් දීලා තියෙන ඒකකයක්. ඒකට මෙහෙමයි කාට හරි කාගෙන් හරි ණයක් අරගෙන ණය ගන්නෙම මොකටද? අපිට මොකක් හරි ඕමනාවක් තියනවා කරගන්න. ඒ ඕමනාව ඇති වෙන්නේ මොකටද? බොහෝ විට අපිට ඇලීමක් ගැටීමක් මොකක් විශේෂ වැඩිපුරම වෙලාවට අපිට ඇලීමක් තියෙන හින්දා. අපි ණය වෙලා වෙඩින් ගන්න. අපි ණය වෙලා ගෙවල් හදන්නෙම ණය වෙලානේ. කාර් වාහන ගන්නෙම ණය වෙලානේ. ඇයි අපේ ආසාවක් තියනවා ලොකු අර විදිහට මේ විදිහට ගේ තියෙන්න ඕනේ කියලා. ගයක් තියෙන්න ඕනේ. නැත්නම් නෑ ජීවත් වෙන්න ගයක් තියෙන්න ඕනේ. වාහනයකුත් තියෙන්න ඕනේ. නමුත් මගුල් ගෙදරකුත් ගන්න ඕනේ. නමුත් ඒකේ අපිට තියෙන දැඩි ආශාව නිසා නේද අපි අරයටත් අපි ඒකත් මනිනවනේ. අපි කොහේ හරි දැක්ක දෙයක් දැන් බොහෝ විට ගයක් හදනකොට අපි ඒකත් මනිනවනේ. අර ගෙදරට වඩා මගේ ගෙදර ලස්සනට වෙන්න ඕනේ. ඒ විදිහට මනිනවා. අර වෙඩින් එකට දැන් අපි වෙඩින් එකකට ගියාම ඒ වෙඩින් එකේ තියෙන දේවල් අපි තුලට ගන්නවානේ. මේ වෙඩින් අපේ වෙඩින් එක තිබිලා නැත්තම් අර කාගේ හරි වෙඩින් එකකට ගියාම ඒ අපි තුලට ගන්නවා. ඊට පස්සේ අපි මනින්නේ අපේ වෙඩින් එක ඊට වඩා හොඳට තියෙන්න ඕනේ කියලා. එතකොට අර තියෙන හිතේ තියෙන දැඩි ආසාවට, දැඩි රාගයට අපි ණය වෙලා හරි. ඔව් එතකොට සල්ලි ගත්තාම ඒ ණය උනේ මොකද? තමන්ගේ හිත ඇතුලේ ඇති වෙච්ච ආසාව නිසා මුදලිනුත් ණය වුණා කාට හරි. ඒ ණයත් ණය තමයි. නැත්තේ නෑ. හැබැයි මේ ණය ගනුදෙනු සංසාර ණය ගනුදෙනුව කියන එකේ මුදල් ණය කියන්නේ එක කෑල්ලක් විතරයි. තව තියෙනවා අපි අපේ තුල රාගයෙන් ඒ කියන්නේ ඇලීමෙන් අපේ තුල ද්වේෂයෙන් අපේ තුල මැනීමෙන් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරනකොට බාහිර පාර්ශවයත් එක්ක අපි හදාගත්ත හේතු නිසා ඇතිවෙච්ච ණය ගනුදෙනුවකුත් තියෙනවා. ඕක දැන් මේ ජීවිතේ නෙමෙයි වෙලා තියෙන්නේ අනවරාග්‍ර සංසාරයේ ඉඳලා. අපි මේ ජීවත් වෙනවා කියලා කරන්නේ ණය පියවන එකයි අලුතෙන් ණය වෙන එකයි. අපිට හම්බ වෙන මේ ජීවිතේ මේ ජීවත් වෙනකොට අපිට හම්බ වෙන කිසිම කෙනෙක් නැහැ අපිට කලින් පෙර ජීවිතවලට අපිට සම්බන්ධයක් නොතිබුණ කට්ටිය. දැන් මිනිස්සු ගත්තත් මේ ලංකාවේ මිනිස්සු ගත්තත් කොච්චරක් ඉන්නවද? අපිට හැම එක්කෙනාම සම්බන්ධයි. නේ? අපිට හැම එක්කෙනාම සම්බන්ධ නැහැ. ඒතකොට ලෝකයේ මිනිස්සු ගත්තාම කොච්චරක් ඉන්නවද? අපිට හැම එක්කෙනාම සම්බන්ධයි. අපිට පේන්නේ මිනිස්සුයි තිරිසන් සත්තුයි විතරයිනේ. තිරිසන් සත්තු ගත්තාම හැම තිරිසන් සතාම අපිට සම්බන්ධයි. ගෙවල් වල බල්ලෝ ඉන්නවා. ඒ බල්ලා කියන්නේ පෙර જાතියක තමන් එක්ක බොහෝම ණය ගනුදෙනුවක් තිබ්බ කෙනෙක්. බොහෝම ළඟින් කිට්ටුවෙන් ආශ්‍රයත් තිබ්බ කෙනෙක්. නමුත් මේ ලංකාවේ ඉන්න හැම බල්ලම අපේ ගෙදරට එන්නේ නැහනේ. ලංකාවේ ඉන්න හැම සතාම එන්නේ නැහනේ. සමහර ලාවට මේ ගෙවල් වලට නයි පොළොංගු විස සත්තුත් එනවා. නමුත් හැමදාම හැම ගෙදරටම නයි එන්නේත් නැහනේ. ඒ කියන්නේ Tamanට මොකක් හරි අනවරාග්‍ර අපිට සම්බන්ධයක් කොහෙන් හරි ඇති වෙනවා නම් මම දැන් ඕගොල්ලන්ට බණ කියන්නේ සංසාරේ මොකක් හරි ණයක් තිබ්බ නිසාම තමයි. ඒකට අපිට මොකක් හරි පොඩි දෙයකින් හරි සම්බන්ධයක් ඇති වෙලා තියෙනවා නම් ඒ කියන්නේ අපි සංසාරේ ඒගොල්ලොත් එක්ක මොකක් හරි ණය ගනුදෙනුවක් ඇති වෙලා තියෙනවා. හොඳට හෝ නරකට. බොහෝ විට නරකට තමයි. මොකද අපි බොහෝ විට කටයුතු කරන්නේ දැන් වැඩිපුර මේ සමාජයේ වැඩිපුර බොහෝ විට කටයුතු කරන්නේ ද්වේෂයෙන්ම තමයි. මොකද ඒකට හේතුව අපේ ආසාවන් වැඩි. ඒ ආසාවන් මොකද මේ තාක්ෂණයේ දියුණුවයි හැමදේම දියුණුවයි. එතකොට අපි දකින බැලෙන ලෝකයේ ලොකුයි. ඒ ලොකු ලෝකයේ ඇතුලේ ඒවා හොයන්න යනකොට අපේ ආසාව වැඩි වෙනවා. ඒක ඉෂ්ට කරගන්න බැරි වුණොත් ආසාව පෙරලෙනවා තරහට. අපිට දෙයක් ලබා ගන්න බැරි වුණාම නේද තරහව ඇති වෙන්නේ සාමාන්‍යයෙන්. එතකොට ආස දේ තමයි පෙරලෙන්නේ තරහව විදිහට. එතකොට දැන් වැඩිපුර ද්වේෂය ක්‍රියාත්මක වෙනවා වැඩි. එතකොට අපි සංසාර ගනුදෙනුව වැඩිපුරම හදාගෙන තියෙන ද්වේෂය. දැන් තමයි වැදගත්ම කෑල්ල. අපේ ඔය බත්පතට එන කුකුල් මස් කෑල්ල, මාළු කෑල්ල, හාල් මැස්සගේ ඉඳන් කූනිස්සගේ ඉඳන් පොල් සම්බුලට දාන මොකද උඹල කඩ කෑල්ලේ ඉඳන් කරෝල කෑල්ල හැම එකක්ම ඒගොල්ලොත් ප්‍රාණීන්නේ මැරෙන්න කලින් ප්‍රාණීන්නේ ඒගොල්ලොත් සත්තුනේ. ඕගොල්ලෝ බල්ලත් තිරිසන් සතේ කුකුලා ඌරා ඔය හාල් මැස්සා මේ කරවල කියන කට්ටියත් තිරිසන් සත්තු. අන්න ඒගොල්ලොත් අපිට අනවරාග්‍ර සංසාරේ කොහේ හරි සම්බන්ධයක් තිබ්බ කට්ටිය. අපි මනුස්ස වෙලා ඉන්නකොට
එයාලත් මනුස්ස වෙලා ඉන්නකොට දෙගොල්ලම මනුස්ස වෙලා ඉන්නකොට අපි හදාගත්ත ගනුදෙනුවක ඵලයක් විදිහට තමයි අද අපිට ඒගොල්ලෝ ණය ගෙවනවා. ඔය අපි හොඳට අහලා තියෙනනේ හරක් වෙලා ණය ගෙවනවායි කියලා. ඒක අහලා තියෙනවනේ. හරක විතරක් නෙමෙයි කුකුලා කරන්නේත් ණය ගෙවනක. එතකොට අපි කන්නේ බොහොම කනගාටුවෙන් උනත් කියන්න වෙනවා. ඔයගොල්ලෝ කන්නේ පෙර ජීවිතයක අම්මා තාත්තා බොහොම ළඟින්ම හිටපු අය ඉතා ඉක්මනට එනවා ණය ගනුදෙනුව විසඳන්න කියන්නේ එයාලා ණය ගෙවනවා. දිව පිනවල හරි අපේ දිව පිනවල හරි ඔය කන්නේ ළඟින්ම ආශ්‍රය අම්මා තාත්තා වෙන්න පුළුවන් දරුවෝ වෙන්න පුළුවන් සහෝදර සහෝදරියෝ වෙන්න පුළුවන් එහෙම නැත්නම් දැන් ඔය විසකුරු සර්පයෝ වෙලා ඇවිල්ලා දෂ්ට කරන්නේ ඒත් සංසාරේ ණය ගනුදෙනුවක් තිබ්බ කට්ටියම තමයි අපේ විශේෂයෙන්ම මේ දැන් දිව පිනවන්නේ දැන් හොඳට ගිහිල්ලා බලන්න මම දන්නේ මේ පැත්තේ කොළඹ පැත්තේ කඩේක වෙජිටේරියන් විතරක් තියෙන කෑම වේලක් හොයාගන්නත් අමාරුයි. ඒකට හේතුව මොකද? දැන් තිරිසන් ගතිය උපදින කට්ටිය වැඩියි. මොකද ද්වේෂය වැඩිනේ මෙතන. ද්වේෂය වැඩි වෙච්ච ගමන් ඉපදෙන්නේ තිරිසන් ගතිය. එතකොට තිරිසන් ගතිය ඉපදෙන කට්ටිය වැඩි හින්දා ඒගොල්ලෝ ණය පිනවන්න අපේ බත් පත්තට හරි එනවා. ඒ විතරක් නෙමෙයි මම එක උදාහරණයක් ඒක සුලභ වෙන දෙයක් හින්දා තව සෑහෙන කට්ටිය එනවා අපිට ඔය ඔෆිස් එකේදී ඊට පස්සේ ගෙදරදී ඔය හස්බන්ඩ් විදිහට එන්නේ වයිෆ් විදිහට එන්නේ දරුවෝ විදිහට එන්නේ අම්මා තාත්තා විදිහට එන්නේ ඒත් අනවරාග්‍ර සංසාරේ නායකාරියෝ තමයි. එතකොට මේ සිරිසත් ධර්මයේ හේතුඵල දහම දැන දැක ගන්න තමන්ට දැක ගන්න තමන් අවම සෝතාපන්න ඵලයටවත්පත් වෙන්න ක්‍රමවේදයක් මම කිව්වා කලින් තියෙනවායි කියලා. පළවෙනියටම ණය ගනුදෙනුවෙන් නිදහස් වෙන්න පටන් ගන්න ඕනේ. ඒක සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්නේ අරිහත් ඵලයටපත් වෙච්ච දවසට විතරයි. නමුත් අපිට පටන් ගන්න පුළුවන් දැන් අපි අඩුතරමින් දැනගත්තේ මෙහෙම ණය ගනුදෙනුවක් තියෙනවා සංසාරේ ඉඳන් කියලා. දැන් මේක දැන්වත් නවත්ත ගන්න ගත්තේ නැත්තම් මේ මොහොතේ ඉඳන් ඉස්සරහට ණය ගනුදෙනුවක් තමයි සිද්ධ වෙන්නේ. මේ මොහොතේ ඉඳන් ඉස්සරහට ණය ගනුදෙනුවක් සිද්ධ වෙනවා. එතකොට ණය ගනුදෙනුවෙන් නිදහස් වෙන්න නම් පළවෙනි කාරණා 4ක් තියෙනවා. මේ මුළු සිරිසත් ධර්මයේ දැන දැක ගන්නවා කියන්නෙම ඒ කාරණා 4 ඔබ කරනවායි කියන එක. ඒ කාරණා 4 හරියට දැනගෙන හරියට තමන් තුලින් දැකගෙන කියන්නේ මං කියපු විදිහට අර සම්පූර්ණයෙන් පූර්ණව දැකගත්තේ නැත්නම් මේ මොහොතේ සිට යම් දැනුමක් යම් තාක් දැනුමක් ඔබ තුලට අරගෙන ඔබට මේක හරියට කරගන්න පුළුවන් නම් ඕගොල්ලන්ට අනිවාර්යෙන් සහතිකයට කියන්න පුළුවන් මේ ජීවිතේ සෝතාපන්න ඵලයටපත් වෙන්න පුළුවන් නියත සම්බෝධි පරායනෙම සතර අපායෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දුකතරයි. අපිට මිනිස්සෙක් වෙලා ඉන්නකොටත් දුකක් තියෙනව නේද? නැත්තේ නෑනේ. දැන් මේ කොච්චර සල්ලි කොච්චර තියෙන කට්ටියට දුක නැද්ද? සල්ලි කොච්චර තිබුණත් වැඩක් නැහැ නේ. පොඩි හෙම්බිරිසාවක් ඇස්සක් ආවත් අපිට දුකයිනේ. සල්ලි කොච්චර තිබුණත් වැඩක් තියනවද? ඉපදිච්ච ළමයා මේ කියන්නේ අඩු මානසිකත්වයකින් ඒ වගේ ඉපදිලා තියෙනවා. එහෙමයි නැද්ද? ගොඩාක් සල්ලි තියෙන කට්ටියට එහෙම වෙලා නැද්ද? ඒ සල්ලි කොච්චර තිබුණත් වැඩක් නැහැ නේ අපිට පිළිකාවක් හැදෙනවා නම්. ඒකෙන් මැරෙනවා නම්. සල්ලි වලින් කරන්න බැරි දේවල් ගොඩාක් තියෙනවානේ. එතකොට සල්ලි කොච්චර තිබ්බත් අපිට දුක තියෙනවා. අපිට මෙහෙම දුක නම් අපේ දුක කාට හරි කියන්න පුළුවන්. බේතට මේ ලෙඩකට බේතක් අරගෙන පේන් කිලර් එකක් අරගෙන ඒ දුක පොඩ්ඩක් හරි නවත්ත ගන්න. දුක කියන්නේ ඕකම නෙමෙයි. මම මේ කොහොම සරලව ඕගොල්ලන්ට තේරෙන්න කියන්නේ. නමුත් අපිටත් එච්චර දුකක් අපිට හැම සැප සම්පතක්ම තිබ්බත් එච්චර දුකක් තියෙනවා නම් අර තිරසංගතී ඉන කට්ටියට අපිට මේ පේන කට්ටියක් නේ ඒගොල්ලෝ දුක කොහොමද? ඒගොල්ලන්ටත් ඔය කියන මේ ලෙඩ ටික හැදෙනවානේ. ඒගොල්ලොන්ට තුවාල වුණාම මිනිස්සු ගල් ගැව්වහම ඒගොල්ලෝ කාටද කියන්නේ කතා කරන්න පුළුවන්. බඩගිනි වුණාම කතා කරලා කියන්න පුළුවන්. ගෙදරක ඉන්න බල්ලෙක්ට නම් බඩගිනි වුණාම බුරන්න හරි පුළුවන්. පාරේ බල්ලු බිරුවයි කියලා කවුරුත් කන්නේ දෙනවද? එතකොට අඩුතරමින් සෝතාපන්න ඵලයටපත් වුණොත් මේ සතර අපායෙන් ගැලවෙන්න පුළුවන්. ඒ සතර අපායෙන් ගැලවෙන්න පුළුවන් වගේම අනිවාර්යෙන් ඔබ කවදා හරි නිවන් දකින්නවා. දැන් එහෙමවත් උන් නැත්තම් නිවන් දකින්න දවසක් දන්නේ නැහැ. ඊළඟට ගිහිල්ලා මේකෙන් පස්සේ තිරිසන් ගතියක, പ്രേත ගතියක, භූත ගතියක ඉපදුනොත් එහෙම ආයි මනුස්ස ජීවිතයක් ලබන්නත් කල්ප කාලාන්තරයක් යනවා. ඒකින්ද මම කියන්න ගත්තේ කරුණු 4ක් තියෙනවා බුද්ධ භාෂිතේ බුදු පියාණන් වහන්සේ විසින් සොයලා දුන්නා. දැන් අපි කලින් දැන් මේ මොහොතට කලින් කරපු වැරදි තියෙනවානේ. තමන්ගේ සිතේ ඇලිලා ගැටිලා මැනලා කරපු දේවල් හින්දා බාහිරයත් එක්ක හදාගත්ත ගනුදෙනු තියෙනවා. ඒවා කලින් එකලේ නොදැනුවත්කමට කලේ. දැන් මොකද කරන්නේ? දැන් කරලා ඉවරයි මේ ටික. අන්න ඒකට කමා කරගන්න ඕනේ.
කමා කරගන්න කට්ටියක් ඉන්නවා. කවුද කට්ටිය? අපි මං ඉස්සෙල්ලා කිව්වා අපිට ලෞතර බුදු පියාණන් වහන්සේලා ඕන තරම් හම්බ වෙලා ඇති. බණත් අහන්න ඇති. අර කතාව සින්දුවකුත් තියෙන පින්මදි වෙන්න ඇති කියලා. පින් නෙමෙයි අපිට හේතුව හැදුන්නේ නැහැ. අපි හරියට ධර්මය අහගත්තේ නැහැ, ශ්‍රවණය කරගත්තේ නැහැ. ඒකයි අපිට නිවන් දකින්න බැරි වුනේ. පින්මදි වෙලා නෙමෙයි. එදත් පින් තිබුණ හින්දා තමයි එදත් බුදු පියාණන් වහන්සේ ඉස්සරහට ගිහිල්ලා ධර්මය අහන්න පුළුවන් උනේ මිනිස්සෙක් වෙලා. එතකොට අපි බුදු පියාණන් වහන්සේලාගෙන් කමා කරගන්න ඕනේ. මොකද අපි උන්වහන්සේලා ඉස්සරහට අපි දන්නේ නැහැනේ. උනාද නැද්ද දන්නේ නැහැ. නමුත් බොහොම සම්භාවිතාවයක් තියෙනවා. අපි බණ අහන්න ඇති. ඕගොල්ලෝ බණ අහලා තියෙන පුරුද්දට තමයි අද මෙහෙම හරි නිදාගෙන වැටිලා හරි නිදි කිරාගෙන වැටිලා හරි නිින්ද යනවා මම එකක් කියන්නම්. නිදි කිරාගෙන හරි බණ අහන්න පුළුවන් උනේ. ඕගොල්ලෝ කොහේ හරි මේම බණ පදයක් ඇහිලා තියෙනවා. එතකොට නමුත් එදා අපි බුදු පියාණන් වහන්සේලාගෙන් බණ අහලා ඒ බණ ඒ කියන ක්‍රියාවලිය කරගත්තේ නැහැ. ඒකනේ අපි මේ විදිහට ඉපදිලා ඉන්නේ අද සෝතාපන්නවත් නොවි. එතකොට උන්වහන්සේලාට අපි ණයයි. ඇයි උන්වහන්සේලා එක වචනයක් හරි පිට කරන්නේ අනිත් සත්වයාව නිවන් දක්වන්න අඩවම සෝතාපන්න ඵලයටපත් කරන්න හැකි වෙන්න. ඒ උන්වහන්සේලාගේ ධර්මයෙන් කිසිම දෙයක් අපි ගත්තේ නැත්නම් අපි උන්වහන්සේලාට ණයයි. උන්වහන්සේලාගෙන් කමා කරගන්න ඕනේ. ඒ වගේම පසේ බුදු පියාණන් වහන්සේලා අපි දන්නේ නැහැ පසේ බුදු වෙලා ඉන්නේ කවුද කියලා. පේන්නේ නැහැ නේ. ඒගොල්ලෝ බණ කියන්නෙත් නැහැ නේ. මම තව කතාවක් කියන්නම්. අපේ ඕගොල්ලෝ දන්නවා අපේ ගෞතම සමන බුදු පියාණන් වහන්සේ බුදු වෙන්න කලින් අවුරුදු කීයක් දුෂ්කර ක්‍රියා කළාද? 6ක් දුෂ්කර ක්‍රියා කළා. ඒ 6 දුෂ්කර ක්‍රියා කරන්න තිබුණ හේතුව දන්නවද? උන්වහන්සේ ඊට කලින් බුදු වුණේ කාශ්‍යප බුදු පියාණන් වහන්සේගේ කාලයේදී මිනිස්සෙක් වෙලා ඉන්නකොට කාශ්‍යප බුදු පියාණන් වහන්සේ බණ කියනවලු තැනක. ඒකයි මම කියන්නේ ඔන්න බලන්න හදපු හේතුව. හරිද? ඔන්න හේතුව හදන තැන. දැන් ඵලය තමයි අර අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන්න උන එක. ඒ ඵලය විපාකයේ විඳින හේතුව හැදුවේ කාශ්‍යප බුදු පියාණන්ගේ වහන්සේගේ කාලේ. කාශ්‍යප බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කර ඉන්නකොට මෙයා ගිහිල්ලා තියෙනවා අපේ දැන් බුදු පියාණන් වහන්සේ එදා කවුරු හරි මිනිස්සෙක්නේ. ඒකට ඒ ළඟින් යනකොට හිතින් හිතවලු. හිතින් හිතලා විතරයි. වචනයෙන් පිට කළවත් නැහැ, ක්‍රියාවෙන් කියලාවත් නැහැ. හිතින් හිතවලු මේ දැන් බුදු පියාණන් වහන්සේ කෙනෙක් කියන්නේ හිස මේ කෙස් නැහැනේ. මේ මුඩු මහනා දන්නේ තියා දන්නේ නැතුව ඇති කාශ්‍යප බුදු පියාණන් වහන්සේ බුදු පියාණන් වහන්සේ නමක් කියලා. මේ මුඩු මහනා දන්න බණ කියලා. අනිත් එක තමයි ලෞතර බුදු වෙන්න තියෙන කෙනෙක් තව බුදු පියාණන් වහන්සේ නමකගෙන් බණ අහන්නේ නැහැ. මොකද එහෙම ලෞතර බුදු වෙන්න තියෙන කෙනෙක්ට බොහෝ විට අවස්ථාවක් තියෙනවා තව බුදු පියාණන් වහන්සේ නමකගෙන් බණ අහුවොත් එතනදිම අරහත් ත්වයටපත් වෙන්න. ඒකනේ දීපංකර පාද මූලයේදී අදිඨාන කළා විතරයි නියත විවරණ ගත්තා විතරයි බණ අහුවේ නැහැ. එතනදිනේ නියත විවරණේ ගත්තේ. ඒ වගේ දැන් කාශ්‍යප බුදු පියාණන් වහන්සේගේ බණ ඇහුවේ නැහැ. නමුත් එතනින් ගමන් කරන ගමන් හිතුවලු මේ මුළු මහා දන්න බණ කියලා. හිතුවා විතරයි. ඒක කාටවත් කිව්වෙත් නැහැ, ගෙදර ගිහිල්ලා කිව්වෙත් නැහැ, මොනවක්වත් කිව්වේ නැහැ. ඒ හිතපු හිත දැන් හිතෙන්නේ නැද්ද හිතුවේ ඒක. ඒ පොඩි ඒක හිතනකොට එයාගේ හිතේ මොකක් හරි සොම්නසක් මේ හරි ප්‍රීතියක් ඇති වුණාද? නෑ. ඒක ටිකක් අර තරහෙන් ඒ වගේ සිතිවිල්ලක් එනවා කියන්නේ අපිත් ඔය කියන්නේ අපි දන්නවද කාට? අපිත් ඔය කියන්නේ මෙයා දන්න කෙහෙල් මල කියලා කියනවනේ මොන තරම් නේ. ඒතකොට දන්නවද නැද්ද දන්නේ නැහැ. ඉතින් එයා අපි දන්නෙත් නැහැ එයා කවුද කියලා. අපි ඒ කියපු එක්කෙනා දන්නෙත් නැහැ කවුද කියලා. එතකොට අන්න ඒකේ විපාකය තමයි අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන්න ඕනේ. එතකොට අපි කරලා තියෙන දේවල් කොහොම ඇද්ද? ඒ වගේ අපි පසේ බුදු පියාණන් වහන්සේලා දන්නෙත් නැහැ මේ කවුද කියලා. එතකොට පසේ බුදු පියාණන් වහන්සේලාගෙන් කමා කරගන්න ඕනේ. ඒ වගේම තමයි අරිහත් බුදු පියාණන් වහන්සේලාගේ. අරිහත් බුදු පියාණන් වහන්සේලාත් අපි ධර්මයේ දේශනා කරන්න ඇති, හොඳ ගුරුහරුකම් දෙන්න ඇති. නමුත් අපිත් ඒව පිළිගන්නේ නැතුව ඇති. ඒ විතරක් නෙමෙයි. ඒගොල්ලන්ට වෙන මොනවා හරි අවඩ අසාධාරණකම් කරන්නත් ඇති. ඒකත් කර. ඒ තුන් දෙනාගෙම කමා කරගන්න ඕනේ. ඊළඟ විශේෂම දේ. සිරිසත් ධර්මයේ. අද ඕගොල්ලෝ නිදි කිරා වැටෙන්නේ සිරිසත් ධර්මයට. අද නිින්ද ගියේ නැති කෙනෙක් ඉන්නවා නම් ඔබ හිතන්න මං සිරිසත් ධර්මයේ උවමනාවෙන්ම මේ තාකුත් අහලා ඇති. ඒකින්ද මට දැනුත් අහගන්න හේතු තිබුණා කියලා. අද නිද කිරා වැටුණා නම් සිරිසත් ධර්මයට අරිය උපවාදයක්. ඒ කියන්නේ ඒකට ගැරහීමක්, අපහාසයක්, උපහාසයක් හරි. ඒ කියන්නේ මීට කලින් බණ අහන වෙලාවල් වලදී ඒ බණට බාධා කරලා ෆෝන් එක සිරිසත් ධර්මයේ දේශනා වෙන වෙලාවක
කාගේ හරි ෆෝන් එකක් රින් වුණාට ඇති ඒකෙන් මොකද්ද වෙන්නේ අනිත් කට්ටියට බනහන එකට ඩිස්ටර්බ් වෙනවනේ බාධා වෙනවනේ එතකොට ඒකත් ඔබ අනිත් කට්ටියට ධර්මය අහන්න දෙන එකට බාධාවක් කළා මම පුංචි උදාහරණයක් කිව්වේ නමුත් සිරිසත් ධර්මයේ දේශනා වෙන වෙලාවල් වලට විශේෂයෙන්ම පවිත්‍ර සිරිසත් ධර්මයට අවඩ අසාධාරණ අරිය උපවාද සිද්ධ කරලා තියෙනවා අද ලංකාවේ වෙන්නේ මේක බුද්ධ ආගම කියලා ඕනතරම් දේශනා වෙනවා නමුත් මේ හේතුඵල ධම ඕගොල්ලෝ ඕනම ස්වාමීන් වහන්සේ නමකින් බණ අහන්න ප්‍රශ්නයක් නැහැ හැබැයි බලන්න ඒ කියන බණේ මට මේ සංසාර ගමනේ ගියොත් මට දුක පවතිනවා මේ සංසාර ගමන මේ මොහොතේ නවත්තන්න මේ කියලා දෙන ක්‍රියාක්‍රමය මොකද්ද කියලා ඕනතරම් කට්ටිය දුකයි තමයි මේ සංසාර ගමනක් තියෙනවා බුදු පියාණන් වහන්සේ පහළ වුණායි හැමදේම දේශනා කරනවා නමුත් ඒ කියලා දෙනවද කියලා බලන්න ක්‍රමවේදේ මට මේ සංසාර ගමන නවත්තන්න. ඕගොල්ලෝ අන්න නැත්තම් එහෙම අහන්නත් පුළුවන්. ඉතින් මේ සංසාර ගමන නවත්තන ක්‍රමය මොකද්ද කියලා. එතකොට පරම පවිත්‍ර සිරිසත් ධර්මයෙන් කමා කරගන්න ඕනේ අනිවාර්යයෙන්. ඒක කමා කරගන්න නැතුව මේ සිරිසත් ධර්මය නම් වටහා ගන්න හම්බ වෙන්නේ නැහැ. මේ ජීවිතේ නෙමෙයි ලෝතුර. ඔය කට්ටිය යන්නේ ඊළඟට මොකද මෛත්‍රී බුදු පියාණන් වහන්සේ හම්බ වෙන්න කියලා. මෛත්‍රී බුදු පියාණන් මේකේ කරගත්තේ නැත්තම් මේකට පයින් ගහලා වෙන වැඩ කරලා දම් පැම්පි අරවද මේවද ඔක්කොම කර හිටියට වැඩක් නැහැ. මෛත්‍රී බුදු පියාණන් වහන්සේ හම්බ වෙන්නේ නැහැ. මොකද මේ දැන් සද්ධර්මයේ තියෙන වෙලාවේ ඕගොල්ලන්ට ඒක ඇහිලා අහගන්නත් පුළුවන් ක්‍රමවේදයේ තිබිලා ඒක අත්හැරලා දාලා වෙන එකක් කරනවා නම් තව කල්ප කාලාන්තරේ මම මේ බය කරනවා නෙමෙයි මම මේ සත්‍ය කියන්නේ. තව කල්ප කාල අපිට මෙච්චර කල්ුණෙත් ඕක තමයි. කල්ප කාලාන්තරයකට නිවන වැහෙනවා. එතකොට සිරිසත් ධර්මයෙන් කමා කරගන්න ඕනේ. ඊළඟට අරිය මාර්ගයේ යන කට්ටිය කියන්නේ අරිහත් ඵලයටපත් නොවිච්ච සෝතාපන්න සකදාගාමී අනාගාමී අය අද මේ ලංකාවේ සහ ලංකාවේ ඉඳන් මේ මාර්ග ඵලයටපත් වෙලා පිටරට ගිහිලා ජීවත් වෙන කට්ටියක් නැතුව නෙමෙයි. ලංකාවේ නම් බොහෝ ඉන්නවා. විශේෂම දේ තමයි වැඩිපුරම ආර්යයන් වහන්සේලා ඉන්නේ ගිහි ගෙදර. සිවුර දාලා නෙමෙයි. ඒකත් මම පොඩ්ඩක් මෙතනදී කියන්නම්. සිවුරක් කියන්නේ මගපල ලබන්න සිවුර දාන්න ඕනේ. හොඳම උදාහරණය අපි දන්නවා පිසාකා මහා උපාසිකාව. සෝතාපන්නයි නේද? ගිහි ගෙදර හිටියේ ළමයි ඔන්නේ කොච්චරක් දෝ ගානක් හැදුවා. සෝතාපන්න වෙලා තමයි ළමයි හැදුවේ. ළමයි හදන්න බාධාවක් අසල් ජීවිතයක් ගත කරන්න කිසිම බාධාවක් නැහැ. සෝතාපන්න ඵලයටපත් වෙන හොඳම ඕගොල්ලෝ හැම තිස්සෙම දහමක් අහනකොට කාගේ හරි දෙයක් අහනකොට බුද්ධ කාලේ සිදුවෙච්ච දේවල් එක්ක ගලපන්න බලන්න. ඒක තමන්ගේ පරිශ්‍රණයේ තව කොටසක්. එතකොට ගලපලා බලන්න ඒ වගේ ගිහි ගෙදර අද ඉන්න ආර්යයන් වහන්සේලා තිනවා අපි කවුද කියලා දන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ මේ පේන්නේ නැහැ ශරීරයේ වෙනසක් පේන්නේ නැහැ. මොකද මේ ඔක්කොම හිතත් එක්ක මනසත් එක්ක කරන ගනුදෙනුවක්. ඉතින් ඒගොල්ලෝ හිත පිරිසිදු මං කිව්වේ අර කය පිරිසිදු ඇඟේ තියෙන දේවල් පිරිසිදු කරගන්නවා වගේ එයාලා හිත පිරිසිදු කරගෙන ඉන්නේ. දැන් හිත පිරිසිදුනා කියලා පේනවද? පොඩ්ඩක් ඉතින් මෙහෙමයි ළඟින්ම ආශ්‍රය කරන කෙනෙක්ට ටික කාලයක් යනකොට පේන්න පුළුවන් මෙයාගේ පැවැත්මේ කියන්නේ ගති ගුණ වල වෙනසක්. ඉස්සර හොඳටම තරහ යන කෙනෙක්ට ඔන්න සිරිසත් ධර්මයේ කීප දවසක් අහලා දැන් තරහ යන්නේ නැත්තම් ඒකේ වෙනසක් තියෙනව නේද? පේනවනේ වෙනසක්. අන්න එහෙම ඒකෙදි ළඟින් ආශ්‍රය කරන්න එපා. මේ පාර යන කෙනෙක් අපි දන්නවා මේ යා මේ මගපලලාභියද නැද්ද කියලා. නමුත් එහෙම අනවරාග්‍ර සංසාරයේ වුණ තරම් වෙලා ඇති. බුදු පියාණන් වහන්සේගේ කාලෙත් එහෙම කට්ටිය වුණ තරම් ඉඳලා. ඊට පස්සේ ඒගොල්ලෝගෙන් කමා කරගන්න ඕනේ. ඔය කමා කිරිල්ල තමයි අපි අර ගාථා තුනක් කියන්නේ. කායේන වාචා චිත්තේන කම්මදේනම ඔතන තුනක් කියනවා නේද? ඒ කියන්නේ බුදු පසේ බුදු අරිහත් බුදු පියාණන් වහන්සේලාගෙන් දෙවැනියට ධර්මයෙන් තුන්වැනියට මේ සංඝ රත්නය කියන්නේ මේ මගපල සංඝ රත්නය කියන්නේ සිවුරක් දාගෙන ඉන්න එකට නෙමෙයි මම කියන්න ආවේ සිවුර ගිහි ගෙදර ඉන්නවා සිවුර දාන්න අවශ්‍යම තමන්ගේ ඔක්කොම ණය ගනුදෙනු ඉවර වෙලා නම් ඒ කියන්නේ මහත්තයා අපි හිතමුකෝ නෝනා කියලා ඉන්නේ මහත්තයාත් නැත්තම් මහත්තයා ඉන්නේ කියලා හිතනකො නෝනාත් නැත්තම් දරුවොත් කසාද බැඳලා ගිහිල්ලා ඒගොල්ලොන්ගේත් වගකීම් මොනවක්වත් නැත්තම් අන්න ඔයාට ගිහිල්ලා මහාන වෙන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් මගපල ලබන්න මහාන වීම කියන්නේ සිවුරක් දැමීම අත්‍යවශ්‍ය නැහැ. ඒක දාන්න සිවුර දාන්න ඕන වෙන්නේ ඔබ ගිහි ගෙදර ඉඳලා අරිහත් ඵලයටපත් වුණා. අරිහත් ඵලයටපත් වෙලා 7 දවසක් යන කලින් සිවුර දාන්න ඕනේ. එතකන් සිවුරක් අඳින්න ඕනේ නැහැ. ගිහි ගෙදර ඉන්න පුළුවන්. ඕගොල්ලෝ අහලත් ඇති. ඉස්සර තිබුණා අර නකුල මාතා නකුල පිතා කියලා දෙන්නෙක් හිටියනේ. ඒගොල්ලෝ අනාගාමී වෙලා හිටියේ. අනාගාමී වෙලා ගිහි ගෙදර තමයි හිටියේ. ගිහි ගෙදර ඉන්න පුළුවන්. ඉතින් එතකොට
සංඝ කියන්නේ ඒ මේ ඇලී තමන්ගේ හිත තුළ ඇති වෙන ඇලීම, ගැටීම, මැනීම. ඒ තුන නැති කරමින් යන කට්ටියක් ඉන්නවා මේ සිරිසත් ධර්මයේ අහලා ඒ සංසාර ගමන නවත්තන තැනට යන කට්ටියක් ඉන්නවා. අන්න ඒගොල්ලන්ට එන්නේ කට්ටියට ඒ තුන් ගොල්ලොන්ගෙන් කමා කරගන්න එක තමයි අර ගාථාවෙන් කරන්නේ. නමුත් ඒ විතරක් නෙමෙයි ඒ තුන් ගොල්ලෝනේ තව ඉන්නවනේ. දැන් අපිට දැන් මේ ජීවිතේ දෙමව්පියන් හිටියා වගේ පෙර ජීවිත මිනිස්සෙක් වෙලා හිටියා නම් දෙමව්පියෝ ඉඳලා තියෙනවානේ. නිකන් පහළ වෙන්නේ නැහැ නේ දෙමව්පියෙක් ඉන්න එපා උප්පත්තියක් ලබන්න. එතකොට ඒ වගේම දරුවෝ ඉන්නේ නැති, සහෝදර සහෝදරියෝ ඉන්නේ නැති, කාර්යාල වල වැඩ කරපු කට්ටිය ඉන්නේ නැති, ගෙවල් වල වැඩ කරපු කට්ටිය ඉන්නේ නැති. ඒ වගේම අපි ඒ ජීවිතවලත් මස් මාළු කාලා තව ඉස්සර කලින් තිබුණ ගනුදෙනුත් පියවන්න ඇති. එතකොට ඒ අපි අපෙත් එක්ක ණය ගනුදෙනුවක් ඇති වෙච්ච ඒ අනවරාග්‍ර සංසාරේ ඉඳන් මේ මොහොත වෙනකම් මේ ජීවිතේත් අපිට උදව් කරපු කට්ටිය කොච්චරක් ඉන්නවද? නමුත් අපෙන් අවඩක් අසාධාරණයක් වෙච්ච කට්ටිය කොච්චර ඉන්නවද? ඒ සියලු දෙනාගෙන්ම කමා කරගන්න ඕනේ. හරිද? එතකොට ඒ කමා කරගෙන ඊට පස්සේ විතරක් නෙමෙයි අපෙන් මේ විශේෂයෙන්ම ද්වේෂයෙන් දෙයක් පිට වෙනකොට අපේ හිතේ දැඩි ලෝභයක් ඇති වෙලා ඒකෙනුත් අපි ක්‍රියා කරනකොට අපේ මේ සිතෙන් විහිදෙනවා කිරණ. මේ විශ්වයට තමයි මේ කිරණ පිහි වෙන්නේ පිට වෙන්නේ. විශේෂයෙන්ම ද්වේෂයෙන් වැඩක් කරනකොට ඒ විශ්වයට පිට වෙන කිරණ බොහොම කළු කිරණයක්. ඒකනේ අපි දැන් අර අපි පිරිත් අහන වෙලාවක අපි නැත්තම් ඔය රුවන්වැලිසෑයට ගිහිල්ලා වඳින වෙලාවක අපේ සිත බොහොම පිරිසිදුයි නේද? අන්නේ වෙලාවට අපේ සිතෙන් පිට වෙනවා සුදු කිරණයක්. ඒ වගේම අපේ හිත කලබල වෙලා තියෙන වෙලාවට අපි අනිත් අයට අවඩක් කරනකොට ඒත් හිතේ ඇලීම, ගැටීම, මැනීම ඇති වෙන වෙලාවට අපිට නොපෙනුනාට අපෙන් කිරණයක් පිට වෙනවා විශ්වයට, පරිසරයට. ඒ විශ්වයට පිට වෙන නරක කිරණය නිසා විශ්වයත් කිලිටු වෙනවා. ඔය විශ්වය කිලිටු වුණ හින්දා තමයි පරිසරය කිලිටු වුණ හින්දා තමයි අපිට ඔය සුළුසුලන් සුනාමි නායයන් කියලා ආපහු අනිත් පැත්තට එන්නේ. පරිසරයේ විසීම පරිසරය සුද්ධ පවිත්‍ර කරගන්නා ඒක ස්වභාවික. අපිට සුනාමි නවත්තන්න පුළුවන්, නායයන් නවත්තන්න පුළුවන්. තාක්ෂණය කොච්චර දියුණු වුණත් සුනාමියක් එනවා කියලා දැන් දැනගන්න පුළුවන් වෙයි. නමුත් තාක්ෂණය කොච්චර දියුණුනත් ඔය එන එක නවත්තන්න පුළුවන්, සුලිසුලගක් එන එක නවත්තන්න පුළුවන්ද? බෑ. ඒක ඒ ස්වභාවික ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ අපි විසින් කැත කරපු කුණු කරපු පරිසරයේ විසින්ම නැවත සකස් කරගන්න. නමුත් අපිට පුළුවන් අපෙන් උදව්වක් කරන්න අපි පරිසරයෙන් කමක් කරගන්න. ඒ තුනම කමා කරගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි අපිට කවුරු හරි කරදර දැක් ඔය වගේ අපි කරනවා වගේම අපිටත් කවුරු හරි අවඩ කරලා තියෙනවනේ නැත්තේ නෑනේ. අපිටත් හිත්‍රි දෝලා තියෙනවනේ. අපේ මොකුත් ප්‍රශ්නයක් නැතුවත් හිත්‍රි දෝලා තියෙනව නේද මේ ජීවිතේ. අපේ ප්‍රශ්නයක් නැතුව නෙමෙයි. අපේ ප්‍රශ්නයක් තියෙනවා. අපේ ප්‍රශ්නේ තියෙන්නේ මේ ජීවිතේ නෙමෙයි. අපි යාට ප්‍රශ්නයක් ඇති කරලා තියෙන්නේ පෙර ජීවිතේක. අපේ දැන් අදටත් අපිට කිසිම අපේ වරදක් නැතුව අබමල් රේණුවක් අපේ වරදක් නැතුව කවුරු හරි කෑ ගහනවා නම් මොනවා හරි අපිට අසාධාරණයක් කරනවා නම් ටග් ගාලා මතක් කරගන්න මෙයාගේ නෙමෙයි වරද තියෙන්නේ, මගේ වරද තියෙන්නේ. මගේ වරද මේ ජීවිතේ නෙමෙයි. මං ඒ අහවල් පුද්ගලයාත් එක්ක කොහේ හරි සංසාරේ කොහේ හරි ඒ වරද කරලා තියෙනවා. ඒ වරද කරලා තියෙන්නේ මගේම ඇතුලේ ඇති වෙච්ච ඇලීම, ගැටීම, මැනීම නිසා. හොඳට බලන්න අපි කාට හරි මෙහෙම නේද ඇඟිල්ල දික් කරන්නේ. මෙහෙම ඇඟිල්ල දික් කරනකොට ඇඟිලි තුන මොනවද? ඇලීම, ගැටීම, මැනීම. තුනක් අපේ පැත්තට තියෙනවා. ඒතර අපි තමයි වැරද්ද කරලා තියෙන්නේ කොහේ හරි අරයන්නේ. ඒ අපේ වැරද්දයි අර බාහිරේ වැරද්දයි දෙකම මේවා කරගෙන මෙහෙම කෙලින් වෙන්න ඕනේ. කෙලින් වෙනවා කියන්නේ මනෝස්ස කරගන්න. මනෝස්ස කරගන්නවා කියන්නේ සිත පිරිසුදු කරගන්න. සිත පිරිසුදු කරගැනීමේ පළවෙනි ක්‍රියාව තමයි මේ කමා කරගන්න එක. ඒකට අපේ කමාවක් දෙන්න ඕනේ. මෙච්චර අපි මේක දැන් අපි ද්වේෂයේ හිතේ තියාගත්තොත් මොකද්ද වෙන්නේ? අපිට වෙන්නේ සතර පායට යන. සමහර විට අපිට අවඩ කරපු එක්කෙනා ඊළඟ දවසේ බණ අහලා රහත් වෙන්න පුළුවන්. ඒතකොට එයා ඉවරයි සංසාර ගමන. අපි ඉතින් දුක් විඳිනවා ආරය. දැන් දේවදත්තට මොකක්ද උනේ? දැන් දේවදත්ත නිරේ පැහැෙනවා. බුදු පියාණන් වහන්සේ සංසාර ගමන ඉවර කරලා ඉවරයි. ඒකින්ද හැමදෙස්සෙම අපිව ආරක්ෂා කරගන්න ඕනේ. කොහෙද ආරක්ෂා කරගන්න ඕනේ? අපේ හිත. ඒතකොට ඒ පළවෙනි එක, දෙවෙනි එක පරම මෙත පතුරවන්න ඕනේ. පරම මෙත පතුරවනවා කියන්නේ මමත් සියලු ලෝක සියලු සත්වෝ මේ සිරිසත් ධර්මයේ ශ්‍රවණය කරගෙන සෝතාපන්න ඵලයෙන් නිදුක් වෙත්වා, සකදාගාමි ඵලයෙන් නිරෝග වෙත්වා, අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්වා, අරිහත් ඵලයෙන් දුකින් මිදෙත්වා කියලා පරම මෙත පතුරවන්න ඕනේ. ඊට පස්සේ තව වැදගත් වැඩක් තියෙනවා. මේ පරම මෙත පතුරලා දැන්
ඕගොල්ලොන්ගෙන් අසාධාරණ අවඩ වෙච්ච කට්ටිය ඕගොල්ලොත් එක්ක කලින් දෙමව්පියෝ දරුවෝ දැන් මේ ජීවිතේ අම්මා තාත්තට පුළුවන් හොඳටම උපරිමයෙන් සලකනනේ කෝ දැන් ගිය ජීවිතේ අම්මා තාත්තා කෝ ගිය ජීවිතේ දරුවෝ ඒගොල්ලොන් සමහර විට ප්‍රේතයෝ වෙලා භූතයෝ වෙලා දෙවියෝ වෙලා පින් බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඇති. ඒ හැම දිනට අපි අපෙන් වෙච්ච අවඩේට කමා කර ගැනීම කරනවා වගේම පරම මෙත පතුරලා අපි කැප කොට පින් අනුමෝදන් කරන්නේ. කැප කොට කියන්නේ එයාලා වෙනුවෙන්ම පින් ටික අනුමෝදන් කරන්න ඕනේ. ඒගොල්ලොන්ට ඒ ඉන්න තැනින් නිදහස් වෙලා මනුස්සක අපේ තුල තියෙන්න ඕනේ සිතිවිල්ල. මොකද නිවන් දකින්න පුළුවන් මනුස්ස ගතියක ඉපදුනොත් විතරයි. මනුස්ස ගතියක ඉපදිලා මේ සංසාර ගමන නිවා කරගන්න අපි යාලා වෙනුවෙන් කැපකොට පින් කරනවා කියලා. දැන් කැපකොට පින් කරන්න ඕනේ ওই වෙලාවේදී විතරයිද නෑ. ඕගොල්ලෝ හැම පින්කමක්ම කළාම ඔයාලා කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න නරකයි. මේ අද නැති සැප හෙට ලැබෙන. සැප හෙට ලැබෙන්නේ නෑ. සැප කොහොමද ඉතින් මෙහෙමයි. සාමාන්‍ය ජීවිතේ සැපයක් කියලා දෙයක් සාමාන්‍යයෙන් තියෙනවා. අපිට කන්න බොන්න අඳින්න තියෙනවා. නමුත් අපිට ඒක දිගටම පවත්වන්න බෑනේ. එතකොට අද නැති සැප හෙට ලැබෙන්න නෙමෙයි ප්‍රාර්ථනා කරන්න ඕනේ. පින්කමක් කරලා ඒ තමන්ගේ හිතේ ඇතිවෙන පුණ්‍ය ශක්තිය ඒ සතුට අර මේ සියලු ලෝක සියලු සත්ත්වයන් පින් ගන්න අනන්ත ප්‍රමාණ කට්ටිය ඉන්නවා. ඒගොල්ලන් සියලු දෙනාට කැපකොට අනුමෝදන් කරන්න. කැපකොට කියන වචනය හරිම වැදගත්. කැපකොට කියන්නේ එයාලා වෙනුවෙන් එයාලා මගේ හිතේ තියෙන එයාලා වෙනුවෙන් එයාලා කෙරෙහි පහළ වුණු පරම මෙත පතුරවගෙන මම ඒගොල්ලන්ට අනුමෝදන් කරනවා. එයාලත් නිදහස් වෙලා ඒගොල්ලන්ටත් නිවන් දකින්න පුළුවන් වෙන්න කියලා. අන්න එතකොට ඕගොල්ලන් පරණ ණයෙන් නිදහස් වෙන්න පුළුවන්. දැන් ඉස්සර කරගෙන තියෙන එකේ අපි පින් අනුමෝදන් කරන්නේ එයාලට මනුස්ස ගතියක ඉපදිලා හොඳ තැනකට ඇවිල්ලා නිවන් දකින්න වගේම උනාට ප්‍රධාන පරමාර්ථය අපි තියෙන ණයෙන් නිදහස් වීම. දැන් අපි පින් දුන්නයි කියලා සමහරුන්ට පින් ගන්න බැරුව ඇතිනේ. දැන් මං කිව්වා වගේ බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා කියන පින් ගන්න බැරුව ඇතිනේ. ඉතින් එතකොට දැන් බල්ලෙක් වෙලා හිටියා නම් ඒගොල්ලන්ට මේ වෙලාවෙම පින් හම්බෙන්නේ නැහැ නේ. විපාකේ ඉවර කරලානේ යන්නේ. ඒතකොට නමුත් പ്രേත භූත ඒ පරදක් පින් ගන්න පුළුවන් කට්ටිය ඉන්නවා. ඒ පින් ගන්න පුළුවන් කට්ටියට සමහරුන්ට පින් ගන්න පුළුවන් වෙයි, සමහරුන්ට පින් ගන්න බැරි වෙයි. ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. අපි ණයෙන් නිදහස් වෙන්න තමයි පින් අනුමෝදන් කරන්නේ. හරිද? ඔන්න පරණ ණයෙන් නිදහස් වෙන්න. හැබැයි ඔය එකම ඕක හරියට ඔය කරුණු තුන දැන් තාම තුනයි කිව්වේ මම. තුන හරියටම කළොත් ඔය අපි කරලා දෙන පොඩි කම්ම තියෙන්නේ කියන්නේ නිකන් කාඩ් හරි බැනලා විතරයි. එතනින් එහාට එක ගිහිල්ලා නැහැ. ඒ තියෙන පොඩි දේවල් වලින් නිදහස් වීමේ සම්භාවිතාවය ගොඩාක් වැඩි. ගොඩාක් වෙලාවට ඒවෙන් නිදහස් වෙනවා. හැබැයි අපි සම්පූර්ණයෙන් කර්මපතයක් සම්පූර්ණ වෙන කරුණු පහක් තියෙනවා කියලා ඔයගොල්ලෝ අහලා ඇති. ඒ කියන්නේ සතෙක් මරනවා නම් මෙයා සතෙක් පණ තියෙන සතෙක් බව දැනගන්න ඕනේ. මට කරුණු පහම මතක නැහැ. නමුත් ඒ කරුණු පහක් තියෙනවා. කරුණු පහම සම්පූර්ණ. සතෙක් මරණ එකට විතර නෙමෙයි. හැම එකකටම මේ කරුණු පහම තියෙනවා. කර්මපතේ සම්පූර්ණ වෙන. කර්මපතේම සම්පූර්ණ වෙලා නම් එයාලා ඒකේ විපාකය අනිවාර්යයෙන්ම විඳින්න සිද්ධ වෙනවා. ඔය අද ගොඩක් දරුණු ලෙඩ රෝග හැදෙන්නේ ඒ විතරක් නෙමෙයි ගොඩක් ලොකු කරදර ඇති වෙන්නේ ඒ ඇවිල්ලා කර්මපතේම සම්පූර්ණ කරගෙන විපාකයේ ගෙවන්නම වෙන වෙලාවක්. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. නමුත් ඒකෙත් විපාකයේ ඕගොල්ලන්ට ඉවසලා විමසලා තවදුරටත් හේතු හදන්න නැතුව තවදුරටත් පිච්චෙන්නේ නැතුව තවදුරටත් මත් වෙන්නේ රත් වෙන්නේ නැතුව ගෙවා ගන්න පුළුවන්කම ලැබෙනවා අර කරුණු තුන හරියට කරනවා නම්. දැන් ඒ කිව්වේ පරණේවෙන් නිදහස් වෙන්න. පරණේවෙන් නිදහස් වෙනවා එක්කම ඔබ අනිවාර්යෙන් මේ මොහොතේ ඉඳලා හේතු හදන්න නැතුව ඉඳත් ඕනේ. ආයි හේතුවක් හදනවා කියන්නේ ණය ගන්න දෙනවා ආයි පටන් ගන්නවා. දැන් පරණේවෙන් නිදහස් වෙනකොට ආයි අලුතෙන් හදන්න නැතුව ඉන්නේ නැත්තම් අලුතෙන් හදන්න නැතුව ඉන්න බැරි වුණොත් වෙන්නේ මොකද්ද? අර මඩ මේකක රෙද්ද සුදු රෙද්දක් දානවා ගන්නවා. හොදනවා ආයි මඩේ දානවා. හොදනවා ආයි මඩේ දානවා. ආයි හේතු හදනවා. එතකොටත් සංසාර ගමනේ නිමාවක් නැහැ. ටිකටම සංසාර ගමන යනවා. මේ මොහොතේ ඉඳන් තමන්ගේ හිතට ඇලීමක්, ඒ කියන්නේ රාගයක් එනකොට, තමන්ගේ හිතට ගැටීමක්, ද්වේෂයක් එනකොට, තමන්ගේ හිතට මැනීමක්, ඒ කියන්නේ මෝහය එනකොට අන්න ඒ හේතුව ඉපදෙන්නේ නැතුව
එතනම කපලා දාන්නත් බුදු පියාණන් වහන්සේ සතර අනුස්සති නැත්තම් ධම්මානුධම්ම පටිපදාවේ. ඒ කියන්නේ මං ඉස්සර කියන්නේ ධර්මය කියන්නේ Taman දරන විදිය. දරන විදිය කියන්නේ Tamanගේ හිතට මේ වෙලාව හැමතිස්සෙම ඔයගොල්ලෝ හිතට ඇලීමක් එනවද? දැන් මේ වෙලාවේ ඇලීමක් ඇවිල්ලා නැහැනේ. මේ වෙලාවේ පොඩි ගැටීමක් තියෙන්න පුළුවන් මෙයා කීයට මේක ඉවර කරනවාද කියලා. ඒක ඇරෙන්න ඇලීමක් ඇති වෙලා නැහැනේ. එතකොට දවසේ ජීවත් වෙන හැම වෙලාවෙකම ඇලීමක් ගැටීමක් මැනීමක් එන්නේ නැහැ. ඒක අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ මෙන්න මගේ හිතට දැන් ඇලීමක් ඇති වෙගෙන එනවා. මෙන්න මගේ හිත දැන් ගැටීමක්, ද්වේෂයක් ඇති වෙගෙන එනවා. මෙන්න මම මනින්න ලෑස්ති වෙනවා. ඔන්න ඕක අඳුරගෙන ඔන්න ඕකට ධම්මානුධම්ම පටිපදාවේ ඒ කියන්නේ සතර අනුස්සති කියලා දෙයක් බුදු පියාණන් වහන්සේ දේශනා කළා. අන්න ඒක දැනගෙන ඒක තමන් තුළින් දැකගෙන අන්නේ ක්‍රියාදාමය අනුගමනය කරන්න ඕනේ. මම හිතනවා සතර අනුස්සති කියන්නේ තව ලොකු දේශනාවක්. ඒක අපි වෙනින් දවසක කරමු. ඒ කාරණා හතර ඒ ඔය ණයෙන් නිදහස් වෙන කාරණා හතර තුනක් තියෙනවා පරණ ණයෙන්. අන්තිම එක තමයි වැදගත්ම එක. දැන් ආයි අලුතෙන් හදන එක නවත්තන එක තමයි වැදගත්ම දේ. අලුතෙන් හදන එක නවත්තනකොට පරණ ඒවත් කැපෙනවා. මොකද අලුතෙන් ඔයා දැන් හදන එක නවත්තනවා කියන්නේ ඔයාගේ හිත ඇතුලෙන් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ හොඳ කිරණ විශ්වයට පිට වෙනවා. එතකොටත් අරවා කැපෙන උදව්වක් වෙනවා. නමුත් අනවරාග්‍ර සංසාරේ ඉඳන් හේතු ගොඩාක් හදලා තියෙන හින්දා ණය ඕන තරම් වෙලා තියෙන හින්දා ඒවත් කපා ගන්න ඕනේ. ඒව කපන අතරෙම වැදගත්ම දේ මේ මොහොතේ ඉඳන් හිතට රාගයක්, කැනැලීමක්, හිතට ද්වේෂයක්, යැටීමක්, හිතට මෝහයක්, මැනීමක් එනකොට ඒක නවත්ත ගන්න ඕනේ ධම්මානුධම්ම පටිපදාවේ හැසිරලා සතර අනුස්සති වැඩි. එන්න ඒ ටික තමයි මුළු හේතුඵල දහමම කියන්නේ. ඔන්න ඔය කාරණා හතර හරියට කරගෙන ඒ සතර අනුස්සති වඩමින් හිටියොත් මේ ජීවිතයෙන් මඟඵල ලැබලා නිබ්බාන පරමසුවයෙන් සෝපත් වෙන්නට හැකි වෙනවා. හොඳයි එහෙනම් පැයකටත් වැඩි කාලයක් ධර්ම ශ්‍රවණය කළා. දැන් තමයි වැදගත්ම ටික. ඕගොල්ලෝන්ගේ දැන් මේ වෙලාවේදී හිත බොහොම සමතේකටපත් වෙලානේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් මොනවා හරි අහගෙන ඒ කියන්නේ මේ වෙලාවේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඇලීමක් නැහැ, ගැටීමක් නැහැ, මැනීමක් නැහැ. එතකොට ඔයාගේ හිතේ තියෙන්නේ බොහොම ප්‍රභාස්වර හිතක්. ඒ කියන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ගුණයෙන් යුතුව සුදු කිරණයක් පතුරවන්න පුළුවන් වෙලාවක්. මේ වෙලාවේදී ඔබ රැස් කරගෙන තියෙන ලොකු පුණ්‍ය ශක්තියක්. ඒ තමන්ගේ හිතේ තියෙන නිරාමිත සතුට මේ වෙලාවේ රත් වෙන්නේ, පිච්චෙන්නේ, මත් වෙන්නේ නැතුව තියෙන නිරාමිත සතුට අන්න පුළුවන් දැන් මෙතනට ඇවිල්ලා නැති ඔබට සම්බන්ධයක් තියෙන අර අතීතේ ළමං කිව්වේ අර කරුණු තුනක් තියෙනවායි කියලා පෙරේවෙන් නිදහස් වෙන්න. ඒකෙන් තුන්වෙනියට කිව්වේ කැපකොට පින් අනුමෝදන් කරන එක. ඒක කමා කරගන්න වෙලාවේදී විතරක් නෙමෙයි කැපකොට පින් අනුමෝදන් කරන්නේ පින්කමක් කළාම. දැන් මේ කලෙත් පින්කමක්. ඕගොල්ලෝ ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ ලොකුම පින්කමක්. මම ධර්මයේ දේශනා කරනවා කියන්නේ ලොකුම පින්කමක්. ඒකට අපේ ඒකාබද්ධේ පුණ්‍ය ශක්තිය පුළුවන් අපි වෙනුවෙන් අපෙන් පින් බලාපොරොත්තු වෙන පරදත්තු උපජීවීන් කියන්නේ අපේ පිට කෙනෙක්ගෙන් පින් බලාපොරොත්තු වෙන ආයත මේ ඕන තරම් ඉන්නවා අනවරාග්‍ර සංසාරයේ ඉඳන් අපෙන් පින් බලාපොරොත්තු වෙන අයට මේ වෙලාවේදී කැපකොට පින් අනුමෝදන් කරලා අපිට ණයෙන් නිදහස් වෙන්න පුළුවන්. එයාලටත් ඒක අනිවාර්යෙන් සුවයක් වෙනවා. ඊට වඩා අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කළා අපි ණයෙන් නිදහස් වෙනවා. ඒකට පින් අනුමෝදන් කරනකොට සියලු සත්වයන්ටම එකසේ පින් අනුමෝදන් කරන්න ඕනේ. එහෙම කළාම තමයි මොකද අපි දන්නේ නැහැනේ අපිත් එක්ක ණය වෙලා තිබ්බ අපි ණය ගනුදෙනු හදාගත්ත අපි හේතු හදාගත්ත කට්ටිය කොහෙ ඉන්නවද කියලා. ඉපදෙන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා. ඉතින් දැන් අපිට මතකයිද කොහෙද ඉන්නේ කියලා. අඩුමතරේ මේ ජීවිතේ අපේ සම්බන්ධව ඉඳලා මැරිලා ගිය කට්ටිය දැන් කොහෙ ඉන්නවද කියලා දන්නවද? ඒගොල්ලන් සමහර විට පින් ගන්න මෙතනට ඇවිල්ලා තියෙන්න පුළුවන්. ආවනාව අපේ යුතුයකම තමයි අපි ණයෙන් නිදහස් වෙන්න ඒගොල්ලන්ට කැපකොට පින් දෙන එක. එතකොට පින් දෙනකොට අත මෙහෙම තියාගන්න. මම ඒකට හේතුව පස්සේ කියනවා. හැම වෙලාවෙම කොයි අවස්ථාවක පින් දුන්නත් අත මෙහෙම තියාගන්න. මෙහෙම නෙමෙයි. එතකොට මේ මොහොතේ අප සියලු දෙනා විසින්ම කැප වෙලා ජනිත කරගත්තා වූ ඒ අප්‍රමාණ පුණ්‍ය ශක්තිය සියලු ලෝක සියලු සත්වයන්ටත්
31 තලයේ තියෙන සියලුම සත්වයන්ට අනවරාග්‍ර සංසාරයේ පටන් මේ මොහොත වෙනකම් ඔබ අප සියලු දෙනාට දෙමව්පියන් වූ සහෝදර සහෝදරියන් වූ ස්වාමි පුරුෂයන් භාර්යාවන් වූ දූ දරුවන් වූ ඥාති හිත මිත්‍රාදීන් වූ අසල්වැසියන් වූ යාළුවන් වූ රැකියා ස්ථානවල සම්බන්ධ සහ සම්බන්ධව කටයුතු කරන සියලුම දෙනා මොනවාම හරි ක්‍රමයකින් අපිට ජීවත් වෙන උදව් කළ උපකාර කළ ඒ සියලුම ප්‍රාණීන්ට ඒගොල්ලන් 31 තලයේ කොහේ සිටියත් ඒ සියලුම ප්‍රාණීන්ටත් ඔවුන්ගෙන් පින් බලාපොරොත්තු වෙන සියලුම ප්‍රාණීන්ටත් කැප කොට සමසේ පින් පවරා සමසේ පින් පතුරා කැප කොට සමසේ පින් අනුමෝදන් කරමි. ඒ වගේම මේ අපකැප වී ජනිත කරගත්තා වූ පුණ්‍ය ශක්තිය සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට සමසේ කැපකොට පින් පතුරා කැපකොට පින් පවරා සමසේ කැපකොට පින් අනුමෝදන් කරමි. ඒ වගේම අපකැප වී ජනිත කරගත්තා වූ පුණ්‍ය ශක්තිය සියලුම බ්‍රහ්මයන්ටත් සතර අපාගත භූත ප්‍රේත තිරිසන් නිරය ආදී ගතිවල උත්පත්ති ලබා තියෙන සියලුම සත්වයන්ටත් අසඤ්ඤ තලවල සිටින සියලුම සත්වයන්ටත් ගන්ධබ්බ ප්‍රාණීන්ටත් කැපකොට සමසේ පින් පවරා කැපකොට සමසේ පින් පතුරා කැපකොට සමසේ පින් අනුමෝදන් කරමි. ඒ වගේම ඔබ අප සියලු දෙනාට අනවරාග්‍ර සංසාරයේ පටන් මේ මොහොත වෙනකන් ජීවත් වෙන සෑම ආකාරයකින් උදව් කළ උපකාර කර ඒ සියලුම දේවල් වලට සම්බන්ධ සහ සම්බන්ධව කටයුතු කරලා දැන් කුමන තලයක හිටියත් ඒ සියලුම ප්‍රාණීන්ටත් ඔවුන්ගෙන් පින් බලාපොරොත්තු වෙන සියලුම ප්‍රාණීන්ටත් ඒ වගේම මේ නිවසට මේ භූමියේ මේ ප්‍රදේශයේ පින් බලාපොරොත්තු වෙන කවුරුම හරි ප්‍රාණියෙක් ඇවිල්ලා ඉන්නවා නම් ඒ ප්‍රාණීන්ටත් ඔවුන්ගෙන් පින් බලාපොරොත්තු වෙන සියලුම ප්‍රාණීන්ටත් කැපකොට සමසේ පින් පවරා කැපකොට සමසේ පින් පතුරා කැපකොට සමසේ පින් අනුමෝදන් කරන්නේ වගේම ඔබ සියලු දෙනා මතක් කරගන්න ඔබලාගේ නමින් මේ පරිලෝක යන්නට යෙදුණු සියලුම ප්‍රාණීන්ටත් ඔවුන්ගෙන් පින් බලාපොරොත්තු වන සියලුම දෙනාටත් කැපකොට පින් පවරා කැපකොට පින් පතුරා කැපකොට සමසේ පින් අනුමෝදන් කරමි. ඒ වගේම විශේෂ පුණ්‍යානුමෝදනාවක් විදිහට අද දින පැයකමාරකට ආසන්න කාලයක් ධර්මයේ දේශනා කිරීමෙන් ජනිත කරගත්තා වූ මේ අප්‍රමාණ පුණ්‍ය ශක්තිය මීට වසර 10කට පෙර මියගිය මාළනී හේමලතා පෙරේරා මෑණියන්ට HK ඇලිස් නෝනා මෑණියන්ටත් කරන්නාගොඩ ගුණේරි සිඤ්ඤෝ පියාණන්ටත් විල්බර්ට් පෙරේරා පියාණන්ටත් මිසිලින් නෝනා මෑණියන්ටත් ඇන්තනි පෙරේරා මහතාටත් සුනිල් ජයලත් මහත්මයාටත් හැරල් ඩග්ලස් මහත්මයාටත් රාජපක්ෂ මහත්තයාටත් දුෂාන් රංගනාත් පුතාටත් ඔවුන්ගෙන් පින් බලාපොරොත්තු වෙන සියලුම ප්‍රාණීන්ටත් කැපකොට සමසේ පින් පතුරා කැපකොට සමසේ පින් පවරා කැපකොට සමසේ පින් අනුමෝදන් කරමි. ඒ වගේම මේක මාස 11කට පමණ මේ යන්නට යෙදුණු මගේ මේ ජීවිතේ පියාණන් සරත් කිරුවත්තුඩුව මහතාටත් කැපකොට පින් පවරා කැපකොට පින් පතුරා සමසේ කැපකොට පින් අනුමෝදන් කරමි. ඒ වගේම ජීවත් වෙලා ඉන්න සුජීවත් වෙන සියලුම ඔබ අප සියලුම දෙනාට මේ පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක් වේවා. ධම්මානුධම්ම පටිපදාවේ හැසිරේ නිබ්බාන පරමසුවෙන් මේ ජීවිතේම නිබ්බාන පරමසුවෙන් සුවපත් වීමට එතෙක් සියලු කායික මානසික නිරෝගී සුවපත් භාවයත් ලෞකික භෞතික සුව සැප සම්පත් ලැබීමට මේ පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක්ම වේවා. එක්තාවතා අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එක්තාවතා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එක්තාවතා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ භාග සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. මේ ඇති කරගත්තා වූ සිදු කිරණ ශක්තියේ මම අධිෂ්ඨාන කරනවා වසර 1800කට පමණ පෙර සිට වැරදි තිබුණ පරම පවිත්‍ර සිරි සද්ධර්මයේ නැවත මතු කරගෙන
අපි සියලු දෙනාටම මේ දුක්ඛිත සංසාර ගමන නිදහස් වෙන්නට ඒ දහම සොයාගත් මහා ප්‍රඥ මහතෙරුන් වහන්සේට නිරෝගී සුව කායික ශක්තිය තව චිරාත් කාලයක් මේ දහම අසරණයින්ට දැන ගන්නට උන්වහන්සේට ධර්මයේ දේශනා කිරීමට අවශ්‍ය සියලු කායික ශක්තිය ලැබේවා අධිෂ්ඨාන කරමි. ඒ වගේම මට ධර්ම දැන ගන්නට උදව් කළ උපකාර කළ ගිහි පැවිදි කල්යාණ මිත්‍රාණන් වහන්සේලාට තව චිරාත් කාලයක් ඒ ධම් දැනුම දීමෙන් සියලු දෙනා දුකින් මුදවා ගැනීමට හැකියාව ලැබේවා. ඒ සඳහා අවශ්‍ය කායික මානසික ශක්තිය නිරෝගීතාවය ලැබේවා අධිෂ්ඨාන කරමි. ඒ වගේම මේ සුදු කිරණ ශක්තියෙන් අපේ කුමාර මහත්තයා ප්‍රශාන්ති නෝනා ඇතුළු ප්‍රශාන්ති නෝනාගේ පියාණන් ඒ සියලු නෑදෑයන්ට ඔය සියලු දෙනාටත් මේ සුදු කිරණ ශක්තියෙන් මේ ජීවිතයේදීම උතුම් නිබ්බාන පරම සුවයෙන් සුවපත් වීමට හැකියාව ලැබේවා අධිෂ්ඨාන කරමි. දහමතක්ම වේවා සුවපත් වේවා. Camera, photo, camera.